හලෝ සියලු දෙනාටම සුබම සුබ දවසක්. ඔන්න Movies YouTube channel එකේ අද සුපිරිම කොමඩි ආතල් මූවි එකක් ගෙනාවා. ටිකක් කල් ගියා තමයි මූවි එක අප්ලෝඩ් කරන්න. ඒ වුණාට මේකත් ආතල් මූවි එකක්. මේක ජැක්පොට් කියන 2019 රිලීස් වෙච්ච සුපිරිම කොමඩි මූවි එකක්. මේකේ තියෙන්නේ එක භාජනයක්. ඒ භාජනය ඇතුළට දාන හැමදේම නැවත නැවත උනනවා. ඒ කියන්නේ අපි රත්තරන් දැම්මොත් ඒකේ ආයෙ රත්තරන් වැඩිපුර එනවා. ඒ වගේ භාජනයක් සම්බන්ධ මූවි එකක් තමයි මේක මුලින් ඉඳලා අවසානකම් බලන්න කොමඩිත් තියෙනවා ආතල් සීනුත් තියෙනවා ඔක්කොම තියෙනවා. මම මතක් කරලා තියෙනවා මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා කරන්න මෙන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න නම් එපා. මූවි එක අවසාන වෙනකම් බලන්න. මේ ෆිල්ම් එකේ පටන් ගැනීම මෙහෙමයි. දැන් මේ ගම්මානේ දැන් මෙයා ඇති කරනවා එළුව ඇති කරන හරක් ඇති කරන එක්කෙනෙක් ඉන්නවා. මෙයා තමයි ඉතින් ගමේ කට්ටියට ඉතින් එළ කිරි එහෙම අරගෙන ගිහලා දෙන්නේ. දැන් මෙයා වලකාර හරි ඉන්නවා මේ හරක්ට කිරි දෙන හරක්ට වතුර බොන්න ඕන හින්දා වලකාර හරි ඉන්නවා. දැන් මේ වලකාර හරි ඉද්දි එකපාරට මෙයාට භාජනයක් හම්බ වෙනවා. දැන් මෙයා ඉක්මනින් මොකක්ද නැහැ මේ භාජනය කියලා බලන්න මේක ඉක්මනින්ම මේකේ තියෙන පස් ටික අයින් කරලා ඉවරලා මේ භාජනය හොඳට අතුල්ලලා හොදනවා. දැන් මෙයා ඉතින් රත්තරන් භාජනයක් අත දැන් නැහැ කියලා තමයි හොදන්නේ බලද්දී ඒක පිත්තල භාජනයක්. ඔන්න ඉතින් ඒත් එක්කම ගමේ පොඩි කෙල්ලෙක් කියනවා මේ මාමගෙන් මට මේ එලකිරි ටිකක් ඕනේ මේ කියලා. ඊට පස්සේ දැන් මෙයා ඉතින් අර අලුත් භාජනෙම එලකිරි ටිකක් අරගෙන ඉවරලා ඒ ළමයාට දීලා ඒ ළමයා යවනවා. මෙයා ආයෙ ගිහලා මොකද කරන්නේ දැන් අර වල හරන්න පටන් ගන්නවා. ඒත් එක්කම මෙයාගේ කකුල් ගාවට ඇවිල්ලා මේ කිරිය දෝපු කිරිය ඇවිල්ලා මෙයාගේ කකුල ගාවට වැටෙනවා. මෙයා මොකද කියලා බලනවා. මොකද මෙයා පොඩ්ඩයි කිරි දෙව්වේ ඒ වෙනකොට භාජනේ තාම කිරි ඉතුරු වෙලා තියෙනවා. දැන් මෙයා ගිහිල්ලා ඒ භාජනේ කිරි අයින් කරනවා. ඒ භාජනේ කිරි ඉතුරු වෙන්නෙම නැහැ. දැන් මෙයා මේ මොකද යකෝ වෙන්නේ කියලා බලලා භාජනේ අනිත් පැත්තට හරවලා බලද්දිම ඔන්න කිරි ඉවර වෙනවා. දැන් මෙයා දැනගන්නවා මේ භාජනේට මොන හරි දැම්මොත් ඒක නැවත උනනවා. හැබැයි අනිත් පැත්තට හැරෙවුවොත් එහෙම ඒක ඉවර වෙනවා කියලා. දැන් ඉතින් මෙයාට ඉතින් ලොකු නිදානයක් පහළ වුණේ. දැන් මෙයා මේ පොඩියට පොඩි ගෙයක් හදාගෙන ඉපෙක්කන එකපාරට මාළිගයක්ම හදා ගන්නවා මේ හින්දා. දැන් ඉතින් මේ මාළිගාවට ටික කාලයකට පස්සේ මේ හොරු ටිකක් පයින්නවා. මේ හරක්ගේ කිරි දෝන එකට මෙච්චර සල්ලියක්ද කියලා ගෙදර කඩන්න එනවා. දැන් මෙයාලා ඇවිල්ලා බලද්දි ගෙදර ඉතින් අර සල්ලි හංගනවා වගේ තිය පෙට්ටි එක තියෙන්නේ. මෙයාලා ඇරලා බලද්දි අර භාජනය තමයි තියෙන්නේ. දැන් මෙයාලා බලනවා මේ භාජනය මොකද යකෝ මෙච්චර ආරක්ෂිතව තියලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේක රත්තරන්වත් වෙන්නේ නැති මේක උස්සන් යන් කියලා මේ හොරු දෙන්න මොකද කරන්නේ? ඒ භාජනය තමයි අරගෙන උස්සන් යන්නේ. දැන් මේ භාජනේ මෙයාලා උස්සන් යද්දි මේ ගෙදර ආරක්ෂකයෝ මොකද කරන්නේ? මෙයාලාගේ පස්සෙන් පන්නනවා. දැන් මෙයාලා පස්සෙන් පන්නද්දි මෙයාලා භාජනේ මොකද කරන්නේ? මෙයාලා වැටිලා පාලමකින් පල්ලෙහාට භාජනේ වැටෙනවා වතුරට. ඒ කියන්නේ ගඟකට වැටෙනවා භාජනේ. දැන් මෙයාලට භාජනේ කොහොම හරි අල්ලගෙන යන්න බැරි වෙනවා. දැන් භාජනේ මේ ගඟ දිගේම ගලාගෙන යනවා. ඔන්න මේ දවස්වල දැන් මේ වෙන තැනක මෙයාගේ නම රාහුල්. මෙයා දැන් ගහක් දිහා බලාගෙන මොකද ගහ දිහා බලාගෙන ඉන්නේ? මෙයා කියන අම්මයි තාත්තට මේ ගහේ රුපියල් 100 කොළ මේ හට ගන්න යන්නේ. ඒකයි මං හැම වෙලෙම බලාගෙන ඉන්නේ. බලන්නකො බොරු නම් 100 කොළ මේ ගහෙන් හැදෙනවා කියලා කියනවා. මෙතන මේ ඉඳන් ඉන්නේ මෙයාගේ නම රායප්පා. දැන් මෙයා ලොකු රයිස් මිල්ල ඕන කෙනෙක්. ඒ වුණාට දැන් මෙයා ඉඳන් ඉන්නේ මෙයාගේ ළමයි මෙයාට කොච්චර ආදරේද කියලා දැනගන්න ඕනේ හින්දා මෙයා කියනවා මේ එක්කෙනෙක් ඉලව්වලා ළමයිට කියන්න මාව සෝමසුන්දරව පැහැරගෙන ගිහිල්ලා මැරුවා. එතකොට තමයි ළමයි කොච්චර ආදරේද මට කියලා දැනගන්න පුළුවන් කියලා මෙයා කියගෙන ඉන්නවා. එතක මෙයා දකිනවා මෙතන මේ මන්ත්‍රකාරයෙක් මන්ත්‍රයක් මතුරු ඉන්නවා තේ එකකට. මෙයා කියනවා ඇයි තේ එකකට ටෙස්ට් කරන්නේ මටම තේලා ටෙස්ට් කරන්න ඕ කියලා කියනවා. ඉතින් මෙයා මොකද මේ රායප්පටම කියලා මේ මන්ත්‍රේ ටෙස්ට් කරනවා. දැන් මේ කොල්ලා ඉන්නවනේ රාහුල්. දැන් එයා තාම අර ගහේ ප්‍රශ්නයක තමයි ඉන්නේ. කියන්නේ ගහෙන් 100 කොළ එනවමයි කියලා මෙයාට කවුරු හරි සාත්තර කාලෙක් කිව්වා කියලා. මෙයා තම්මයි තාත්තරයි කියලා ඒ ගහ දිහාම බලන් ඉන්නවා. ගිහිල්ලා හැම වෙලෙම වතුර දානවා. ඔන්න හෙටනම් 100 කොළ මේකේ හැදෙනවා. දැන් ආයේ කූඹින්ට බෙහෙතුත් දානවා. මොකද කූඹි આવොත් එහෙම 100 කොළ හිල් විදියට එයි කියලා. මෙයා රැයට හීනෙනුත් මේක දොඩවනවා. දැන් ඔන්න ඊළඟ දවසේ එකපාරට මම කිව්වනේ ඔයාලා මාව විශ්වාස කරේ නෑනේ කියලා ඉවරලා. ඔන්න 100 කොළයක් මේ ගහේ හැදිලා තියෙනවා. දැන් මේ රාහුල් කියනවා දැක්කනේ මං කිව්වා වගේ 100 කොළ මේකේ හැදුනා කියලා. දැන් ඉතින් කවුරුත් ඔයාලා විශ්වාස කරේ නෑනේ මේ තියෙන 100 කොළේ කියලා ඉවරලා මේ රාහුල් දැන් 100 කොළ තරය යද්දි අම්මා හොයනවා ඇත්තටම මහත්තයා මේකේ 100 කොළ හැදෙනවද කියලා හද්දි තමසට පිස්සුද මම තමයි යකෝ කොල්ලගේ ඉතරි දෙන්න හොඳ නැති හින්දා ඒකේ 100 කොළයක් ඇලෙව කියලා කියනවා. දැන් මේ 100 කොළ තරන් ඇවිල්ලා රාහුල්ගේ යාළුවයි කෑම කඩෙන් කනවා. දැන් රාහුල් යාළුවට කියන ඔබ දන්නවද මම බොරුවට රඟපෑවේ මම දන්නේ නැද්ද මේකේ 100 කොළ එන්නේ නැති විත් ඒ වුණාට තාත්තා මේකේ 100 කොළයක් තියයි කියලා දන්නේ තමයි කරේ කියලා කියනවා. ඒ වගේ කපටියෙක් තමයි රාහුල්. ඔය හෝටලේම කකා ඉන්න මේ අක්ෂයි මේ
මාෂා කියන එක්කෙනා මාෂා ඉතින් එයා ආක්ෂා කියන එක්කෙනා දුවෙක් වගේ තමයි සලකන්නේ. එයාට ඕන දේ කරලා දෙනවා. ඒ වුණාට මේ මාෂා හොර වැඩ කරන එක්කෙනෙක් තමයි. දැන් ඉතින් කන්නේත් සල්ලි නැතුව මෙතන. දැන් ඒ අතරතුර ටවුමේ කලබලයක්. මොකද අර මානසතාගේ තාත්තා කියන්නේ අර රායාප්පා මැරුණා කියලා ලොකු කලබලයක් ටවුමේ. දැන් ඒත් එක්කම මේ හෝටලේ අයිතිකාරයාටත් දැන් හෝටලේ වහන්න කියන ඉඳ මෙයා දුවගෙන ගිහලා කට්ටියට මෙලියට යන්න යද්දී අර මාෂාත් ඉක්මනින් මෙලියට දුවගෙන යන්න යද්දී අර යනවා සල්ලි කෝ කියලා මාෂා කියනවා අයියෝ රායාප්පා මැරිලා මොනවා වුණත් දන්නේ නැහැ මේ වෙලාවේ සල්ලි ඉල්ලන්නේ කියලා ඉවරලා එයා සේට් එකේ සල්ලිත් දෙන්නේ නැතුව පැන ගන්නවා. ඔන්න දැන් අවුරුදු ගාණක් ගත වෙනවා. දැන් මේ ට්‍රේන් එකෙන් බහලා එන්නේ අර පොඩි කාලේ හිටපු රාහුල් තමයි. දැන් මෙයා ටිකටුත් ගන්න නැතුව තමයි ඉල්ල තියෙන්නේ. එළියේදී මෙයා මාට්ටු වෙනවා ටිකට් අරගෙන නැතුව ආවා කියලා. මෙයා ඉතින් සේප් වෙන්න බලනවා රුපියල් 2000ක් හරි දීලා ඉවරලා වැඩේ හරියන්නේම නැහැ. දැන් එයා මේක පිළිගන්නෙම නැහැ. අරුන් කියලා එක්කෙනෙක් කෑ ගහනවා ඈත ඉඳලා. මේ ආක්ෂා තමයි එන්නේ. දැන් මෙයාගේ නම අරුණුත් නෙමෙයි. ඒ ඇවිල්ලා කියනවා අරුණ ඔයා මොකද මාත් එක්ක තියෙන තරහ ටිකට් ගත්තේ නැත්තේ කියලා. එයා ටිකට් දෙකක් දීලා ඉවරලා එයාවත් බේරගෙන යනවා. දැන් රාහුල් මෙයාට thank you කිව්කිද්දි රාහුල් ගාව තිබ්බ රුපියල් 2000 ආක්ෂා අතර අරගෙන කියනවා මේ 2000 මගේ ගාන. මොකද ඔයාට දඩයක් ගෙවන්න උනොත් 5000ක්වත් ගෙවන්න එනවා. ඒත් ඔයාට ලාභයි 2000යිනේ පාඩුනේ. මං යනවා කියලා ඉවරලා ආක්ෂා දෙන යනවා. දැන් ආක්ෂා ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම උදව් ගන්න නෙමෙයි අර රුපියල් 2000ට ගාන ගහන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ටවුමේ ඉන්නවා ළමයෙක් ඉතින් බිත්තර විකුණන ගමන් බයිසිකලේ යන ගමන් එයා ගාව තිබ්බ බිත්තර පෙටි ටිකත් එක්ක ඔක්කොම ටික බැටලා බිත්තරත් කුඩු වෙනවා. දැන් කට්ටියම ඇවිල්ලා ළමයාට තුවාලද කියලා ඇවිල්ලා බලන්න යද්දි දැන් බිත්තර කැඩලා තියෙනවා. දැන් උතන්ට අහක්ෂත් එනවා. දැන් මේ ළමයා හොගාලා අඬනවා අනේ බිත්තර ටික කියලා. දැන් ආශා කියනවා ඇයි කියලා. ඇයි අඬන්නේ කියලා හද්දි මෙයා කියනවා අනේ මගේ මුදලාලි මගේ පඩියෙන් කපයි මේ බිත්තර ටික නැති වුණා කියලා. කියද්දිම ආක්ෂා මොකද කරන්නේ? ආක්ෂා ගාව තියෙන සල්ලි මෙයාට මේ ළමයාට දෙනවා. දැන් මේ ළමයාට දීලා කියනවා මං ගාව මෙච්චරයි තියෙන්නේ නැත්තම් වැඩිපුර දෙනවා කියද්දිම වටේ ඉන්න අය ඔක්කොම සල්ලි දෙනවා මේ ළමයාට බිත්තර ගන්න කියලා. ඒ කියන්නේ අර මුදලාලිගෙන් පඩිය කැපෙන එක බේර ගන්න. දැන් මේ ඔක්කොටම තෑන්ක්ස් කරලා ඉවරලා මේ ළමයා මෙතන යනවා. ආක්ෂාත් මේ ළමයා දිහා බලාගෙනම ඉන්නවා. මේ ළමයා ඉතින් අර බිත්තරයි සල්ලි අරගෙන ඉතින් ওই කඩයක් ගාවට එද්දී එතන මේ මාෂා ඉන්නවා. දැන් මොකද්ද ප්ලෑන් එක? මෙයාලා හිතලම තමයි මේ බිත්තර සෙල්ලම දාලා මිනිසුන්ගෙන් සල්ලි ගලවගෙන තියෙන්නේ. දැන් මාෂා මේ සල්ලි ටික අර ළමයාගේ අරගෙන බලනවා සල්මදී වගේනි කියලා කියනවා. දැන් මේ ළමයා නැගිටලා කියනවා මාව විශ්වාස නැද්ද මං ගත්තා කියලාද හිතන්නේ කියලා කියනවා. දැන් ආක්ෂත් එතනට එනවා. මොකද දැන් මෙයාලා එකතු වෙලා තමයි මේ බිත්තර කැඩුනා කියලා කට්ටියගෙන් මේ සල්ලි ගහන වැඩේ කරන්නේ. දැන් මේ කොල්ලත් පොඩි ගානක් හංගන් හිටියා. ඒකත් මාට් වෙනවා. දැන් ඒ ගානත් අරගෙන ඉවරලා මෙයාලා කියනවා තියන අයගෙන් සල්ලි ගන්න එක කිසිම වරදක් නෑ කියලා මෙයාලා කතා වෙවි ඉන්නවා. දැන් මේ ડોක්ටර් කෙනෙක් හම්බෙන්න මීට් වෙන්න ඇවිල්ලා තියෙනවා මේ channel කරගන්න මේ ළමෙකුයි එයාගේ තාත්තයි. ඒ තාත්තා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. එයා මේ ළමයා මොකටද අරන් ඇවිල්ලා තියෙන්නේ පෙන්නන්න මේ ළමයාට කොච්චර කරත් ඒ කියන්නේ ඒ ළමයාට hina යන්නෙම නෑ. හැමදාම මූණ එක විදියෙන් තියාගෙන ඉන්නේ ඒක ලෙඩක්. ඒ කියන්නේ මේ ළමයා ජීවිතේටම තාම hina වෙලා නෑ. දැන් මේක මේ තාත්තට ලොකු ප්‍රශ්නයක් ගෑන ළමයට තියෙන ඕන හොඳම දේ තමයි hinaව. ඒකත් මේ ළමයාට නෑ කියලාදී ડોක්ටර් කියනවා බය වෙන්න එපා මේ ළමයා දවසක hinaවේ සෑහෙන ලස්සන විදියට කියලා කියනවා. ඔන්න අද දවසේ රෑ රාහුල්ගේ බර්ත්ඩේ එක. දැන් මෙයාට ඉතින් සර්ප්‍රයිස් දෙන්න කියලා මේ රාහුල්ගේ යාළුවා මේ කියන්නේ පොඩි කාලේ යාළුවා ඉතින් එයාගේ කෙල්ලරත් එන්න කියලා තියෙනවා. දැන් මේ රාහුල් එක එක විහිළු කර කර ඉන්නවා තමුසේ කියලා ලස්සනයිද බං මගේ කෙල්ල අනිත කොච්චර ලස්සනද ඒකි තමයි ජරාව මන් දැකපු කෙල්ල කියද්දිම අර යාළුවාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එතනට ඇවිල්ලා මේකට දෙයකෝ මට එන්න කිව්වේ කියලා රාහුල්ටත් බැලලා ඉවරලා මේ රාහුල්ගේ යාළුවටත් ගාලා ඉවරලා එතන යනවා. දැන් රාහුල්ගේ යාළුවා මොකද කරන්නේ? තෝහින්දමයි කෙල්ලත් මාව දාලා ගියායකෝ කියලා කේක් එකේ රාහුල්ගේ මූණට ගහනවා. දැන් අනිතා දැන් එයා ගෙදර කෙල්ල දැන් මෙයා තමයි රාහුල්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. දැන් එයා එද්දි රාහුල් නනාන ඉන්නේ. දැන් එයා කියනවා පොඩ්ඩක් ඉන්න මං එනම් මෙතන ඉන්නම් කියද්දිම එළිය සද්දයක් ඇහෙනවා. අර හොඳ කාලයක් ඇවිල්ලා කී සාතරකාරී මොනවද කියනවා. දැන් අනිතා මොකද එතනින් සේප් එකේ කැපිලා යනවා. දැන් රාහුල්ට හරි කේන්ති අනිතත් කියන්නේ මේ එකා කෑ ගහපු සද්දෙට එයාලගේ අම්මා හැරෙයි කියලා. දැන් මෙයා ඇවිල්ලා බයිනවා මේ සාතර කියන එක්කෙනාට තමුසේගේ බෙරසද්ද ඉඳන් බලන්න මගේ ගෙදරට ආපු කෙල්ලත් ගියානේ කිය දුවගලා බය වෙලා ගියානේ කියලා කියනවා. දැන් මෙයා ඒත් එක්ක මට සාතර කියන කෙනා ගහන්න ඇද්දි දැන් එයා කියනවා ඒ කියන්නේ මේ සාතර කියවෙන්න එක්කෙනා කියනවා අවසාන වතාවට කියන්නේ මගෙන් සමාව ගන්න නැත්තම් මම හොඳ වැඩක් කරනවා කියලා අර බෙරේ අරගෙන මෙයාගේ මූණට කපරලා මන්තරයක් මතුරුනවා. දැන් මෙයා කියලා යනවා තමුසේ තව ටික වෙලාවකින් මගේ පස්සෙන් බල්ලෙක් වගේ ඇවිදී කියලා තමයි යන්නේ. දැන් මෙයා ටික වෙලාවක් ඇවිල්ලා දැන් අනිතා ඉතින් අර ඇඳුමක් එහෙම ගෙනල්ලා තමයි තිබ්බේ. දැන් මෙයා ඉතින් ඒ අනිතා ගෙනාව ඇඳුම එහෙම ඇඳලා බලද්දී ඇඳුම හිරයි. මෙයා හිතන්නේ අනිදා හරියට ගෙනාවේ නෑනේ කියලා ඉවරලා ඇඳලා මෙයා කණ්ණාඩියේ මූණ බලද්දී මෙයාගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ කියන්නේ අර සාත්තර ඒ කියන්නේ එයා මන්තර එහෙමත් කියන හින්දා එයා මන්තරයක් මතුරුලා තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙයාට මෙයාගේ මූණ දැකලා මෙයා බය වෙනවා. ඒ කියන්නේ මේ රාහුල් තමයි මේ. දැන් රාහුල්ට දැන් අරයා මතක් වෙලා රාහුල් මොකද කරන්නේ? බෙඩ්ෂීට් එක පොරෝගෙන දැන් එයාව හොයන්න එයාගේ පස්සෙන් දුවනවා. ඒ කියන්නේ දැන් අරයා කිව්වා වගේම බල්ලෙක් වගේ ගම වටේටම දුවනවා එයා නෑ. දැන් ඉතින් මෙයාට කරන්න දෙයක් නෑ.
බෑ. මෙයා ඉතින් ආයෙ ගෙදරට ඇවිල්ලා මොකද කරන්නේ? දැන් ඇඳුම අඳින්නත් බෑ. මෙයාගේ ඇඳුනුත් හිරයිනේ. කොහොම හරි මේ තාත්තාගේ ඇඳුමක් හරි අඳගෙන මේක හීනියක්ද දන්නේ නැහැ. නිදාගෙන හැරෙද්දි හරියයි කියලා ගේ මැද වැටලා නිදා ගන්නවා. ඔන්න ඊළඟ දවසේ උදේ ඉතින් අම්මයි තාත්තයි රාහුල්ගේ අම්මයි තාත්තයි ගෙදරට එද්දි ගේ දොරවල් ඔක්කොම ඇරලා කවුද ඔය යකේ ගේ ඇතුලේ නිදාගෙන ඉන්නවා කවුද ඔය එකේ. දැන් මෙයාලා රාහුල් කියලා දන්නේ නැහනේ. මෙයා කියනවා හොරෙක් ඉන්නේදී පොලිසියට කතා කරමු කියලා. අම්මයි තාත්තයි මොකද ගන්නේ? පොලිසියට කතා කරනවා. දැන් පොලිසියෙන් ඇවිල්ලා මෙයාව නැගිට්ටවලු. දැන් නැගිට්ටවද්දි මොකද මෙයා කියන්නේ? අම්මේ මම හොරෙක් නෙමෙයි මම තමයි ඔයාගේ පුතා රාහුල් කියලා කියනවා. දැන් මේ දෙන්න පුදුම වෙලා කියනවා අයියෝ මේ අපේ පුතා නෙමෙයි අපේ පුතා රාහුල් වෙන එක්කනේ. මුටයි අපේ මොන වලට කිසිම සම්බන්ධයක් තියනවද? මෝ හොරෙක් කියලා ඉවරලා කියනවා. දැන් රාහුල්ට කරගන්න දෙයක් නැහැ. කොච්චර කිව්වත් කවුරුත් පිළිගන්නේ නැහනේ. දැන් ඒ හින්දා පොලිසිය මොකද ගන්නේ? රාහුල්ව ඇදගෙනම යනවා ගෙදරි. දැන් රාහුල් ඉතින් පොලිස් ජීප් එකේ දාගෙන යද්දි පොලිසිය එක්කෙනා අහනවා මොකක් හරි අලුත් ටෙක්නික් එකක්ද බං මේක හොරගම් කරන මේ අහුණ ගමම අම්මා තාත්තා කියලා කියන්නේ. දැන් අරයා කියනවා නෑ මං එයාලගේ ඇත්තම පුතා කියලා කියනවා. දැන් ඒත් එකම කතා කර යද්දිම මෙයාලගේ පොලිස් වාහනේ ගිහිල්ලා වෙන වාහනයක හැප්පෙනවා. දැන් මේ පොලිසිය එක්කෙනා වාහනෙන් ගිහිල්ලා බහැලා බලද්දිම රාහුල් මොකද කරන්නේ? ඒ වාහනෙන් එළියට පැනලා ඉවරලා එතනින් කැපෙනවා. මෙයාට කියන්නේ මොට්ට කියලා. මෙයා ගරාජ් එකක් තමයි තියලා තියෙන්නේ. මෙයා ගාවට තමයි මේ ආක්ෂා මාෂා එහෙම හොරකම් කරන සාමාර වාහනේම ගෙනල්ලා කෑලි කරන්නේ. එයාලා ඉතින් මෙයාට වාහනේ දීලා සල්ලි අරගන්නවා. දැන් මේ මොට්ට මොකද කරන්නේ? හැම වෙලේම ඉතින් මාෂාට ලයින් පාර දෙනවා. ඉතින් අදත් ඔන්න රෝස මලක් දෙනවා මාෂාට. දීලා රොමැන්ටික් විදිහට මාෂා ඒක කඩලා ඉවරලා මොට්ටගේ ඔලුවටම ගහනවා. දැන් මොට්ට මොකද කරන්නේ? උඩ බල්ලා ගායිස් අනිත් එක කියලා කියනවා. දැන් මොකද්ද කරන්නේ? මල් වැස්සම්ම වස්සනවා මාෂාගේ ඔලුවට වැටෙන්න මේ මොට්ට. දැන් මොකද මාෂාට හරි කැමැත්තෙන් තමයි මේ මොට්ට ඉන්නේ. මාෂා මොකද කරන්නේ? කේන්ති කියලා ඉවරලා මොට්ටගේ පස්සෙන් පන්නනවා. දැන් මෙයාගේ නම මානසත්. ඒ කියන්නේ අර වීමෝල් අයිතිකාරයාගේ පුතා. දැන් මෙයා තාම හොයනවා අර සෝමසුන්දරංග තාත්තව පැහැරගත්ත කිව්ව එක්කෙනාව. දැන් මේ පිටිපස්සින ගෝලයා කියනවා අයියේ අද යන වැඩේ හරියන්නේ අපි 3 දෙනා යන්නේ 5 දෙනෙක් කියොත් තමයි අඩුම ගානේ වැඩේ සාර්ථක වෙනවා. යාට 5 තමයි මේ ජය අංකය කියලා කියනවා. දැන් මෙයාලගේ යන වාහනේට ලිෆ්ට් එකක් කියලානවා. කවුද ඒ ලිෆ්ට් එක කිල්ලන්නේ? ආක්ෂා. දැන් මොකද්ද හේතුව කියලා බලද්දි මේ අපේ PUBG මේ මෑනියන් එක්ක යනවා පොඩි ගමනක් ලිෆ්ට් එක දෙන්න පුළුවන්ද කියලා අහනවා. දැන් මොකටද යන්නේ කියලා කියන්නේ මෙයාලා බස් එකේ සීක්‍රට් ලෙස ඇමතුමාම හම්බෙන්න එනවා. ඇමතුමා මෙයාලට කතා කරා මෙයා මෙසරෙත් ඇමති වෙනවද කියලා අහන්න කියලා කියනවා. ඉතින් මොකද කරන්නේ මේ මානසත් මේ දෙන්නට ඉතින් කමන්නේ එන්නකෝ ඇමතුමා ගාවට යන්නේ කියලා වාහනේට නග ගන්නවා. දැන් මේ දෙන්න යන්නේ ඉතින් හොර වැඩට කියලා මෙයාලා දන්නේ නැහනේ. දැන් ඉතින් මෙයාලා හරි භක්තියෙන් මෙයාලා වාහනේ නග ගන්නවා. දැන් මේ පොර ඉතින් මේ මාෂා දිහා බලාගෙන කියනවා ඇයි මේ PUBG අම්ම හැම වෙලෙම නිදාගෙන ඉන්නේ කියලාදී මාක්ෂා කියන නිදාගෙන නෙමෙයි යකෝ ධානයේ වඩමින් ඉන්නේ කියලා. දැන් ඒත් එක මානසත් අහනවා ඇයි ඔයාලා බස් එකෙන් බැස්සේ කියලා. මොකද මෙයාලා කියන්නේ මෙයාලා බස් එකෙන් බැස්සුවා කියලා. මෙයාලා කියනවා මේ බස් එකේ කොන්දොස්තරගේ හොර වැඩක් ගැන කිව්වා. ඒ හින්දා බස් එකේ වලියක් ගියා අපේ බැස්සුවා කියලා කියනවා. දැන් මේ මානසත් බය වෙනවා. ඒත් එක්කම තම්බ්ලර් කියනවා අයියේ එහෙනම් අපි යන වැඩේ සාර්ථක වෙනවද කියලා පොඩ්ඩක් අහමුද කියලා අහනවා. දැන් ඒත් එක්කම ඒක අහගෙන ඉඳලා මේ මාෂා මොකද කරන්නේ? ඒක සාර්ථක වෙන්නේ නැහැ කියලා ඉවරලා බොරුවට එයා ධානයෙන් දැක්කා වගේ කියලා ඉවරලා මේ දෙන්න මගීම බහිනවා. දැන් මානසාත දැනගන්න ඕනේ මේක මෙයා දැන් සාර්ථක වෙන්නේ නැහැ කිව්වනේ. ඇයි ඒ මොකද කියලා ඉවරලා මානසත් පස්සෙම මෙයාලා පස්සෙම එනවා. දැන් මාෂා අහනවා ඔයාලට මොකද වෙන්න ඕනේ කියලා කියනවා. දැන් මානසත් කියනවා අර සෝමසුන්දරන් කියන එකාව හෙලිවෙල්ලෙන් යවන්න ඕනේ පාර දිගේ ඒකට මොකක් හරි දෙන්න ඕ කියලා කියලා ඉවරලා දැන් මෙයාලට දෙනවා මුල් කෑල්ල. මේ මුල් තුන් දෙනාම හොඳට මේ හුස්ම අරගෙන නහයට තියලා උඩ බලාගෙන කෙල ගහන්න කියලා ඉවරලා මේ දෙන්න එතනින් ෂේප් එකේ මාරු වෙනවා. දැන් මානසාත්ලා එහෙම හිතන්නේ මේක අනිවාර්යෙන් සාර්ථක වැඩක් කියලා කට්ටිය මිති හොඳට හුස්ම අර ගන්නවා නහය තියලා. මෙන්න ටික වෙලාවක් යද්දී මේ කට්ටියගේ රෙදි ඔක්කොම නැහැ. දැන් එක එක්කෙනා දිහා බලාගෙන එක එක්කෙනා බය වෙනවා මොකද ඔක්කොම හෙලිවෙල්ලෙන් ඉන්නේ. දැන් මෙයාගේ කරේ තිබ්බ මාලත් නැහැ මෙයාගේ වාහනේත් නැහැ. දැන් ඔක්කොම මොකද කරලා තියෙන්නේ මාෂායි ආක්ෂායි දෙන්න එකතු වෙලා හොරකම් කරලා මේ කට්ටියට දැන් තමයි ඒක හොර වැඩක් කියලා තේරුනේ. දැන් ඉතින් මොකද කරන්න කියලා මාසත් කල්පනා කරලා ඉවරලා කට්ටියම ගස්වල තියෙන කොලාතු එල්ලගෙන ඉවරලා ගෙදරට යනවා. දැන් ඇඟ පුරාම එල්ලයි යද්දි මේ මාසාගේ නෝනා බලනවා මේ මොකද මේ කොලාතු එල්ලගෙන කියලා. දැන් මේ පොරේ ගෝලියෝ දෙන්න කියනවා මේ අක්කේ ඔයාට මේ ළමෙක් හම්බෙන්න ඕනේ කියලා අයියා මේ බාරයක් ඔප්පු කරන්න ගියා. ඒකයි මේ අපි ඔක්කොම කොලාතු ඇඳගෙන හිටියේ කියලා. දැන් ඒත් එක්කම මෙයා කියනවා අයියෝ ඔයාට අංක 3 නෙමෙයි රාසි අංක 5නේ 5 දිනක එක යන්න තිබ්බනේ කියලා කියනවා. දැන් ඉතින් මෙයා 5 දිනක එකන් ගිහලා තමයි වෙච්ච දේ. දැන් මේ බාත්රූම් එකට ගිහිල්ලා ඉවරලා හයියෙන්ම අඬනවා. දැන් කට්ටියට සද්ද ඇයි කියලා බාස්කට් එකත් ඔළුවේ දාගෙන මඩනවා මේ වෙච්ච සිද්ධියට. ඔන්න දැන් මේ ආක්ෂායි දැන් මාෂායි දෙන්න ගිහිල්ලා ඉවරලා රජිනිකාන්ගේ මූවි එකක් කියනවා විසිල් ගගා කෑ ගගා බලන පිටිපස්සේ එක්කෙනෙක් කියන ඔයාලා විසිල් ගගා කෑ ගහද්දි අපි කොහොමද බලන්නේ කියද්දි එයාට ආක්ෂා මොකද කරන්නේ ඔළුවට එකක් ගහනවා. දැන් ඔන්න හිරගෙදර දැන් මේ අවස්ථාවේදී හිරගෙදර පොඩි සිද්ධියක් එනවා. හිරගෙදර ආච්චි කෙනෙක්ට එතනට ආපු එක්කෙනෙක්ට හොඳටම ඒ
මේකේ ඉන්න ජයිලර් ගහනවා. ගෑනු කෙනෙක් තමයි ඉන්නේ හොඳටම ගහනවා. දැන් හිරේට ඇවිල්ලා මේ ආක්ෂාත් හිරේට ඇවිල්ලා. දැන් මේ අර සිද්ධියට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ආක්ෂා කවුද තමුසෙ මෙතන ආවේ කියලා කියද්දි ආක්ෂා මොකද කරන්නේ? අර ආච්චිට ගහපු හින්දා ආක්ෂා අර ජයිලර්ට හොඳටම ගහනවා. දැන් ජයිලරුයි මේ අය අතර ලොකු වලියක් එනවා. දැන් අරය බලන් ඉන්නවා එයාව බේරන්න ආවා කියලා තමයි බලාගෙන ඉන්නේ. දැන් කොහොම හරි ආක්ෂා හොඳටම ගහනවා අර ජයිලර්ට නැගිට ගන්නත් බැරි වෙන්නේ. දැන් ආක්ෂා මෙයාට ගහලා ඉවරලා දැන් මාෂා එහෙම ගිහිල්ලා ඉවරලා මේ හිරේ ඇතුලේ තමයි මේ දෙන්නත් ඉන්නේ. දැන් ඉතින් මාෂාගේ කකුල මසාජ් කර කර ඉන්නවා. ආශා මසාජ් කර කර ඉද්දි දැන් අර ගුටි කාපු අර ආච්චි ඉන්නේ. එයා ඉතින් හයියෙන් කෑක ගහ හරි වේදනාවෙන් එතනට එනවා. දැන් ඇවිල්ලා ඉවරලා ඉතින් මෙයාලත් බලාගෙන ඉන්නවා. ඔයාලට සෑහෙන ස්තුතියි. කවුරුත් ආවේ නෑ මාව බේරගන්න. ඔයාලා මාව බේරගත්තානේ. ඔයාලා ඇත්තට මොනවා කරලාද මේ හිරේ ඇතුලට ආවේ හොඳ ළමයිනේ ඔයාලා කියලා කියනවා මේ ආච්චි කියනවා. දැන් මාෂා කල්පනා කරනවා ඒක මොනවා කරන්නද කියලා කියද්දිම දැන් ආක්ෂා කියනවා වෙන සිද්ධියක්. අපේ ගමේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් හිටියා. එයා හැම එක්කෙනෙක්ගෙම මේ පගාවිල්ලනවා කට්ටියට කරදර කරනවා. ඒක බලන් ඉන්න බැරුව ගැහුවා ඒකයි ආවේ කියලා කියනවා. මෙයාලා බොරු කතාවක් තමයි මේ ආච්චිට කියන්නේ. ඇත්තට වෙලා තියෙන්නේ මෙයාලා අර හෝල් එකේදී ගහලා තියෙන ඉන්ස්පෙක්ටර් කෙනෙක්ගේ ඔළුවට තමයි ගහලා තියෙන්නේ ඔළුව පැලෙන්න. ඒත් එක්ක තමයි මෙයාලා හිරේට දාලා තියෙන්නේ. දැන් ආක්ෂා ඒත් එක්ක මහනවා වයසක ඔයා මේ කාලේ හිරේට ආවේ මොනවා කරලාද කියලා හද්දී. මෙයා කියනවා මම ඉඩ්ලි විකුණන එක්කෙනෙක්. මට භාජනයක් හම්බුණා ගඟේ තිබිලා කියලා. දැන් මොකද්ද මේ භාජනේ අර දාද්දි අර වැඩි වෙන්නේ මේක වාජනයට දාපුවම වැඩි වෙන්නේ අර නැති වෙච්ච වාදනය තමයි මේක. දැන් මෙයා කියනවා මේ වාජනේ අරගෙන ගිහිල්ලා හොදලා ඉවරලා මෙයා සාමාන්‍ය විදියට ඉඩ්ලි කඩේ ඉඩ්ලි දාලා තිබ්බලු ඒ වාජනේට. හැබැයි එදා ඉඩ්ලි ඉවර වෙන්නෙම නැල්ලු. මොකද වාජනේට දාන හැම එකක්ම ආයෙ උනනවනේ. මෙයා ඉතින් රුපියල් 100 කොලයකුත් දාලා බලලා තියෙනවා. 100 කොලත් සෑහෙන මේ වාජනේ ඇවිල්ලා තියෙනවා. දැන් මෙයා ඔක්කොම සල්ලි ටික හොරෙන්ම කාටවත් පේන්නේ නැතුව අරගෙන ඉවර වෙලා සේප් එකේ ගිහිල්ලා ඉවරලා දැන් මේ වාජනේ කාගේ හරි අතර අහුවේ කියලා අර මානසා අර වාහනේ ගියේ මේ සෝමසුන්දරන් හොයාගෙන එයාගේ රයිස් මිල් එක තියෙන්නේ එතන ඉස්සරහා හරකෙක් ඉන්නවා. හරකගේ කකුල් දෙක ගාව තමයි වලක් හාරලා හැංගුවේ කියලා මෙයා කියනවා. දැන් මේ ආච්චිරයි මාෂරයි මේක මරු chance එකක්. මොකද මේකෙන් හොඳ ගාණක් හොයන්න පුළුවන් කියලා දන්නවා. දැන් මේ ආච්චිට අර ගත්ත සල්ලි තියෙන්නේ අර භාජනය ඇතුලේ තිබ්බ ඔක්කොම බැංකුවට දාද්දි බැංකුවේ මැනේජර් මෙයාව අල්ලලා පොලිසියට දීලා. මොකද ඒ සල්ලි ඔක්කොම එක වගේ එකම කෝඩ් අංකේ තියෙන්නේ. දැන් ඒත් එක මේ ආච්චි කියනවා ඒ භාජනය හොඳ අය අතර තියෙන්න ඕනේ. ඔයාලා ඒක ගන්න කියලා කියනවා. දැන් මේ මාෂා අහනවා හරි. ඇයි අර ජයිලර් ඔයාට ගැහුවේ කියලා අහනවා. දැන් මේ ආච්චි කියනවා මේ ඇඳුම පොඩ්ඩක් කිල්ට් වෙලා තිබ්බ ඒක අයන් කරලා දෙන්න කිව්වා. ඒකට මට හොඳටම ගැහුවනේ කියලා කියනවා. දැන් මාෂා කියනවා මේකේ ගුටි ගහපු එකේ නම් කිසිම වරදක් තිබිලා නැහැ කියලා. දැන් මේ මූණ වෙනස් වෙච්ච රාහුල් මොකද කරන්නේ? මේ රෑතිස්සේ ඇවිල්ලා හොයනවා යාගේ යාළුවගෙන් හරි මේකට විසඳුමක් ගන්න පුළුවන්ද කියලා. ඔන්න ඊළඟ දවසේ දැන් ආක්ෂායි මාෂායි දෙන්නම මේ රයිස් මිල් එකට එනවා උදේ. පශු වෛද්‍යවරු වගේ තමයි එන්නේ. දැන් මේ හරකට බෙහෙත් දාන්න එනවා කියලා තමයි කියන්නේ. එතන ඉන්න ගෝලයෙක් ඇයි ඔයාලා කවුද කියලා හද්දි මේ දවස්වල හරකුන්ට පැතිරගෙන යනවා ලොකු රෝගයක්. ඒ සම්බන්ධව ප්‍රතිකාර කරන්න තමයි එන්නේ කියද්දිම මෙයා කියන අපේ හරකට නම් ඇති ලෙඩක් නැහැ. ඌ වතුර බොන්නේ නැහැ, කන්නේ නැහැ. ඒ උනාට ජීවත් වෙනවා කොහොම ජීවත් වෙනවද දන්නේ නැහැ කියලාත් කියනවා. දැන් ඔයා ඇවිල්ලා බලන්නකෝ එනං අපේ පින්කියෝ කියලා. ඉතින් මෙයාලා ඉතින් අර බලෙන්ම අහලා මේ හරකව බලන්න යද්දි මෙයාලා හොඳටම බය වෙනවා. මෙයාලා හිටියේ පොඩි හරකෙක් කියලා. ඒ හරකා හෙන්න ලොකු හරකෙක්. දැන් ඉතින් ආක්ෂා කියනවා හරක දිහා බලන්න එපා. හරකා කවුල් දෙක ගාව තියෙන භාජනේ දිහා බලන්න කියලා. දැන් ටීද කෝෆිද මොනවද ඔයාලට ඕනේ කියලා අහද්දි ඉතින් ආක්ෂා කියනවා මොකද්ද වෙලා යන්නේ? ඒකම හදාගෙන ඉන්න කියලා කියනවා. දැන් මොකද මෙයාලට වෙලාව ගන්න ඕනේ අරත්තන වල හාරලා ඉවරලා අර භාජනේ ගන්න. දැන් යතරතර ආක්ෂා බලනවා අර තාප්පේ හිලකුත් තියෙනවා එළියට පැන ගන්න. දැන් ඉතින් මේ දෙන්න ගිහිලි ඉවරලා අර වල හාරන්න ටයි එකක් දෙද්දිම වාහනේ අර මානසාත් මෙතෙන්ට එනවා. දැන් මානසාත්ව දන්නේ නැනේ මෙයාලා එකපාරට මානසාත් බහිනවා දැකලා හොද්දටම බය වෙනවා. මොකද මේ පොරගින්නේ වාහනේ මෙයාලා ඉස්සුවේ. දැන් මේ තේ හදන්න ගිය පොර කියනවා අයියේ මේ හරකට බෙහෙත් කරන කට්ටියක් ඇවිල්ලා කියලා. මේ අපේ හරකට බෙහෙත් කරන්න කවුද පොඩ්ඩ හැරෙන්න බලමු කියද්දි මෙයාලා මොකද කරන්නේ මූණ හොයාගන්න බැරි වෙන නිකන් ඇද වෙලා වගේ මූණ නිකන් අමුතුර කරගෙන හැරෙනවා. දැන් ඒත් එකම කතා කරනවා දැකලා මානසත් කියනවා හරි ඔයාලටත් මොකද ඔය ලෙඩ තියෙද්දි හරකට ලෙඩ බලන්න ඇවිල්ලා හරියට මොකද බෙහෙත කියලා ඉවරලා මෙයාලට බෙහෙතක් ලියලා දීලා ඉවරලා ඉක්මනින්ම කැපිලා මාරු වෙනවා එතනින් මේ දෙන්න. දැන් ඒත් එකම ටම්බ්ලර් දැකලා මෙයා අඳුරගෙන PUBG මෑණියනේ හොඳින් ඉන්නවද කියලා අහනවා. අරේත් හොඳින් ඉන්නවා කියලා දුවද්දි මෙයා ඇවිල්ලා කියනවා අයියේ අර PUBG මෑණියනේ අපේ වාහනේ උස්සපුවන් කියලා කියනවා. දැන් ඒත් එකම කට්ටිය මොකද කරන්නේ දොරවල් වහලා ඉවරලා මුන්ව අල්ල ගන්න හදනවා. මොකද අරයාගේ වාහනේ ඉස්සේ මෙයාලානේ. දැන් මේ ඩබල් මොකද කරන්නේ? ආක්ෂා හැම අර සෙට් එකට ගහලා ඉවරලා තමයි එතනින් පැනගන්නේ. හොඳටම කට්ටියම ගුටි කනවා. දැන් ගහලා ඉවරලා මොකද කරන්නේ? එතන දැන්
මාෂත් ඉන්නවනේ මේ දෙන්නම කොහොම හරි කට්ටියටම ගහනවා. දැන් ඉතින් අර එයාගේ වාහනයක් තිබ්බනේ පස්සේ ගත්ත වාහනේ ඒකත් උස්සගෙන යනවා මේ කට්ටිය ගේට්ටුවත් කඩාගෙන මෙයාලට අල්ල ගන්න වෙන්නේ නැහැ. දැන් ඒ වාහනේ උස්සගෙන ඉන්නේ කොතනටද? අර මොට්ටගේ වාහන ගරාජ් එකට තමයි උස්සන් ඉන්නේ. දැන් මොට්ට මාෂර් ලයින් පාර දානවනේ අද රෝසමලක් තියා ඉන්න මාෂා නැක ඔන්න මාෂා ඇවිල්ලා නැහැ. කොහෙද මාෂාට මොකද උනේ? මාෂා අයියා ආවේ නැත්තේ කියලා කියද්දි ආක්ෂා කියනවා මාෂා හිත්‍රිදිල්ලෙන් ඉන්නේ. මොකද්ද මාෂාගේ හිත්‍රිදිල්ල කියලා මොට්ට අහනවා. දැන් ආක්ෂා කියනවා පින්කි කියලා මේ සතෙක්ව ඇති කරා මාෂා එයා නැති වෙලා හුඟ කාලයකට කලින් එයාව හම්බුණා අද රයිස් මිල් එකේදී. ඒ සතාව ඔයා ආය අරගෙන ඇවිල්ලා මාෂාට දුන්නොත් එහෙනම් මාෂාගේ හිත සැනසෙයි කියලා කියනවා. මෙයා කියනවා මම මෙහෙම අරගෙන ගෙනල්ලා මාෂාට දෙන්නම් කියලා. දැන් ඉතින් ආක්ෂා කියන යකෝ ඒක බලු පැටියෙක් නෙමෙයි. ඒක ලොකු හරකෙක් කියලා කියනවා. දැන් ඉතින් හරි මම ලොරියක හරි දාගෙන ඉවරලා හරකව ගෙනල්ලා මාෂාට දීලා මාෂාගේ මට තියෙන කැමැත්ත ගන්නංකෝ කියලා මොට්ට කියනවා. දැන් මොට්ටට හරි හැපි අද කොහොම හරි මාෂාගෙන් මම කැමැත්ත ගන්නවා කියලා කියනවා. දැන් මේ මොට්ට ඉතින් මේ රෑ වුණාට පස්සේ මේ රයිස් මිල් එකට යනවා කට්ටිය නැති වෙලා ගිහිල්ලා අර පින්කේ හරකව දැකලා ඉවරලා හරකට මේ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඉඳලා ඈත ඉඳලම තියලා ඉවරලා දෙපාරක් try කරනවා පළවෙනි සැරේ මිස් වෙනවා දෙවෙනි සැරේ කොහොම හරි සක්සස් වෙනවා. දැන් මේ දෙන්න බලන් ඉන්නේ මොකද මොට්ට හරකව පැහැරන් එනකම්. මොකද හරකව පැහැරන් ආවනම් මෙයාලට ලේසි අර වාජනේ ඉක්මනින් ගන්න එතනින්. දැන් ඉතින් මොට්ට ඉතින් කැම්මට වෙනවා gift එකක් වගේ ලොරිය සරසලා ඉවරලා මොකද මාෂාට gift එකක් දෙන්න වගේ තමයි මෙයා එන්නේ. දැන් මෙයා ඉතින් හෙන්න ගැම්මට ඉතින් රෝස මලකුත් ආය අරන් ඇවිල්ලා මාෂාට දෙන්න හදනවා සින්දුකුත් කියගෙන. දැන් ඉතින් ආක්ෂා කියන අයියෝ සින්දු නම් අහන්න බෑ උඹ හරකව පැහැරගත්තද කියලා අහනවා. එන්නකෝ පෙන්නන්න මං හරකත් එක තවත් gift එකක් ගිනාව කියලා. මෙයා ඉතින් ලොරිය ඇරලා පෙන්නද්දී අර පින්කි හරකත් ඉන්නවා. හරකට එහා පැත්තෙන් අර මානසාතුත් ඉන්නවා දෙන්නටම තමයි මෙයා විදලා තියෙන්නේ. දැන් මොට්ට කියන මෙන්න ඔයාට gift එක ගෙනාවා කියලා. දැන් ඉතින් මාෂා මොකද කරන්නේ මේ මගේ පින්කි නෙමෙයි කියලා එතනින් බොරුවට දුවනවා. දැන් ඉතින් මේ ආක්ෂා මොකද කරන්නේ ඔයා වැරදියෙන් පැහැරගෙන ආවා කියලා මේ දෙන්නම කොහොම හරි එතනින් සේප් වෙලා ගිහිල්ලා මෙයාලා කතා වෙනවා දැන් අපිට ලේසි මානසතේ හරකයි දෙන්නම මෙතනනේ අපි යන් අරක ගන්න කියලා මෙයාලා එතනට යනවා. ගිහිල්ලා බලද්දි ගෙදර කට්ටිය ඔක්කොම එතනටලා ඉන්නවා අර හරකත් නෑ මම වගේ මහත්යත් නෑ කියලා ඉරලා අර වාජනේ තියෙන තැන අඬන්න ඉද්දි මෙයාලට ඉතින් කරගන්න දෙයක් නෑ. දැන් ඒත් එක මෙයාලගේ ළමයි කියනවා කෑ ගන්න එපාම අපි PUBG සෙල්ලම් කරන ගමන් ඉන්නේ කියලා. මේ ඩබල කතාවනේ යකෝ PUBG කියන්නේ ගේමක්ද? අර PUBG මෑනියන් කියලා අරකි තමයි අපිව රැවටි උන් දෙන්නගේ වැඩක් තමයි මේකත් වෙන්නේ නැති කියලා ඉවරලා මෙයාලා කතා වෙනවා. දැන් ඒත් එකම කට්ටියම දුවපල්ලා අපේ පින්කි ආයෙනවා කියලා දුවපල්ලා කියලා කට්ටියම දුවනවා. දැන් හරකට සිහිය ඇවිල්ලා ආයෙනවා අර මානසත්ව කරේ දාගෙන. දැන් එන වේගෙට අර මානසත් විසි වෙලා යනවා ගෝලියෝ ටික සරමකේ අල්ලන්න යද්දිම බිමට වැටෙනවා. දැන් ඉතින් මේ ගෝලියෝ කියනවා අයියෝ බලන්නකෝ අයියෝ ඔයා හරියට සරමට වැටුන්නේ නැහැ නේ කියලා කියනවා. මේ මානසාට නම් මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ. ආයෙ අර පින්කි ගිහිල්ලා ඉතින් පින්කි හිටපු තැනටම යනවා. දැන් මේ ඩබල කතා වෙනවා ඉතින් කොහොම හරි මේ වාජනේ ගන්න ඕනේ. එතකොට අපිට සෑහෙන සල්ලිකාරය වෙන්න පුළුවන්. ඔය වගේ වාජන ගැන මම අතීත කතාවලත් අහලා තියෙනවා කියලා කියද්දි මාෂා කියනවා ඒක ගන්න නම් අපිට උගේ වීක්නස් පොයින්ට් එකක් හොයාගන්න ඕනේ කියලා. දැන් ඒත් එක්කම ආක්ෂාට මතක් වෙනවා මෙයා අර සෝමසුන්දරම් ගැන කතා කර හිටපු එක. ඉතින් ආක්ෂා මොකද මෙයාට කෝල් එකක් ගන්න ඕනේ වෙන කටහඬින් කෝල් එකක් කරගෙන ඔයා හොයන සෝමසුන්දරම් මధుරේ වල ඉන්න ඉක්මනින් ගියොත් මරන්න පුළුවන් කියලා කියනවා. දැන් මෙයා ඉතින් කට්ටිය වල ඇස්ති කරනවා සෝමසුන්දරම් මధుරේ ඉන්නේ යමන් කියලා යද්දිම මාෂා කතා කරලා කියනවා ආයේ සෝමසුන්දරම් ගෝවාවල ඉන්නේ කියලා. දැන් ඉතින් අර මානසත් දැනගන්නවා මේක බොරුවක් කියලා. තමුසෙලා අපිට විහිළු කරනවා දෙයක්ෝ කියලා ඉවරලා ෆෝන් එක පැත්තකින් තියෙනවා. දැන් මේ ඩබල් ඉතින් පටලගෙන ඉවරලා වැඩේ අනාගත්තා. දැන් ඒත් එකම තව කෝල් එකක් එනවා. දැන් මේ ආක්ෂා කතා කරන්නේ එයාගේ කටහඬින්ම තමයි කතා කරන්නේ. දැන් ආක්ෂා අහනවා දැන් මතකද අපිව මතකද කියලා අහනවා. දැන් මෙයාට අඳුර ගන්න පුළුවන්. දැන් මෙයාලා කියනවා අපිව මතකද ඔයාගේ බ්ලූ මූවි එක අපි ගාව තියෙන්නේ අර නිර්වත් මූවි එක කියලා කියනවා. ඒ කියන්නේ මෙයාලා රෙදි නැතුව හිටපු එක මෙයාලා වීඩියෝ කරා කියලා මෙයාට බොරුවට තර්ජනය කරනවා. දැන් මෙයා කියන අපි මේක ප්‍රසිද්ධ කරන්න නැතුව ඉන්න නම් රුපියල් 2000ක් ඕනේ කියලා. දැන් මේ පොරව කල්පනා කරා යකෝ මගේ නිර්වත් වීඩියෝ එක රුපියල් 2000 වටින්නේ කියලා. නෑ ඒත් එක්කම ආක්ෂා කියනවා රුපියල් 2000 කිව්වේ වීඩියෝ කරම නෙමෙයි. ඔයා මම කියන තැනට එන්න ගන්න ටයිම් එකක් පාසා රුපියල් 2000 හැම තත්තරේකම ඇඩ් කරනවා. වහාම ආන්ද්‍රාවල තියෙන ඉමිලිපුත්තු කෝවිලට එන්න කියලා කියනවා. ඒ දැන් මෙයා මොකද කරන්නේ හැම තත්පරයක් පරක් වෙද්දිම රුපියල් 2000ක් ඇඩ් වෙන හින්දා සල්ලි ඔක්කොම පටවගෙන එළියට යන්න යද්දි ගෝලියෝ ටික රෙදි දෙක තියාගෙන ඉන්න මොකද කියලා බලද්දි මේ සැරෙත් බැරි වෙලාවකත් රෙදි ගැලුවොත් කියලා. දැන් ඉතින් මෙයාලා ඉක්මනින්ම වාහනේ අරන් යනවා. දැන් මෙයාලා වාහනේ අරන් යද්දිම පොලිස් ජීප් එකක් මෙයාලාගේ දෙට එනවා. කවුද ඉන්නේ පොලිසිය වගේ ඇඳගෙන මේ ඩබල තමයි ඉන්නේ. මොකද අරහෙලා දැන් වෙන තැනකට යවලා මෙයාලා මේ එන්නේ පොලිසියෙන් දැන් සෝදිසියකට ආවා වගේ ගේ ඇතුළට රින්ගන්න. දැන් ඉතින් ගෝලියොත් බලාගෙන ඉන්නවා මෙයාලා ඉතින් ලොකු සද්දයක් දාගෙන
හොයාගෙන ඉවරලා එන්න අපි චෙක් කරමු ගෙදර කියලා චෙක් කරන්න ගේ ඇතුළට යනවා. දැන් ඒත් එක්කම චෙක් කරන්න ගේ ඇතුළට යද්දී මාෂා එක්කෙනෙක්ව දැකලා බය වෙනවා. දැන් ඒත් එක්කම මේ දෙන්නවම යාව දකින්නවා. බලද්දී අර මානසව වගේම කෑනු කෙනෙක් එතන ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා පොලිසිය එක්කෙනෙක්. දැන් මෙයාලා බලනවා යකෝ අර මානසත් යකෝ ගෑනු කෙනෙක් වගේ ඉන්න ඇඳගෙන අපි වගේම කියලා බලද්දී ඊ මානසන් නෙමෙයි. ඒ මානසත්ගේ අක්කා මානසී. දැන් මෙයා බලනවා ගමුසලා කොහේ ස්ටේෂන් එකේද කියලා අහනවා. දැන් මේ දිනට කරගන්න දෙයක් නැහැ. මාෂා කියන අපි ස්ටේෂන් එක ගන්න නෙමෙයි මැඩම්. අපි මේ ආශ්‍රමයකම මේ ආශ්‍රමයේ ළමෙක් මෙයාගේ අම්මා තාත්තා නැති වුණා. ගොඩක් උදව් කරනවා මේ මානසා සර් ඇවිල්ලා අපේ ආශ්‍රමයට. අපි පොලිසිය ඇඳුමෙන් ආවේ මේ ළමයා ආස වුණ හින්දා ආවේ. අපිට මානසා සර් හිටියේ නැද කමන්නේ එයාගේ ෆොටෝ එකක් හරි පෙන්නන්න එයාගේ ආශිර්වාද අරන් යන්නම් කියලා ඉවරලා. දැන් මෙයාලා අර වෙඩින් ෆොටෝ එක ගාවට ගිහලා බොරුවට මානසාත් ඉන්න ෆොටෝ එක ගාවට ගිහිල්ලා වැඳලා ඉවරලා එයාගේ බැඳපු දවසත් බලලා ඉවරලා එතනින් සේප් එකේ අස මැඩම් එහෙනම් අපි ගිහිල්ලා එන්නම් පස්සේ මීට් වෙමු කියලා යනවා. දැන් මේ කට්ටිය කොහෙද යන්නේ අර ඉමිලි පුත්තු කෝවිල හොයාගෙන ආන්දර වලට යනවා. මොකද අර ෆිල්ම් එක මෙයාලා එළියට දායි කියලා. දැන් යන ගමන් ඉතින් වාහනය නවත්තගෙන ඉන්නවා. කවුද වාහනය නවත්තගෙන ඉන්නේ? අර මොට්ට. දැන් ඉමිලි පුත්තු කෝවිල කොහෙද යකෝ තියෙන්නේ කියලා කියද්දි හරි ඔයාලා ඉමිලි පුත්තු කෝවිලට යන්නේ. මේ පාර දිගේ හැම තැනකම සංඥා දාලා ඇති කොහොමද පාර යන්නේ කියලා ඒ බෝඩ් එකේ තියෙනවා කියවගෙන යන්න. එතකොට ඔයාලට දේවාලේ හම්බෙයි කියලා කියනවා. ඒ හින්දා වාහන නවත්තලා ඉවරලා යන්න ඕන කිව්ව ගමන් ඉතින් මෙයාලා වාහනේ නවත්තලා ඉවරලා දැන් කට්ටියම දුවගෙන යනවා. දැන් කෝවිලට ඉක්මනින් යන්න එපා. නැත්තම් 2000 ගානේ ඇඩ්ඩෙනවනේ. ගිහිල්ලා බලද්දි ඒක බෝඩ් එකක් ගහලා තියෙනවා. දැන් ඒකේ අකුරු වලින් ලියලා තියෙන ඒවා ඇත්තටම මේ ගැළපෙන අකුරු නෙමෙයි වැරදි ලියලා තියෙන්නේ. මෙයාලා ඉතින් කමන්නේ ඒකත් හොයාගෙන මූ ආන්ද්‍රවල කට්ටිය වෙන්න ඇතිනේ කියලා ඉවරලා ඊළඟ එකටත් යනවා. දැන් ඒකෙත් මොකද්ද බෝඩ් එක ගහලා තියෙනවා මේ නයි ඇති පරිස්සමින් කියලා. ඔහමම බෝඩ් දෙක තුනක්ම බලාගෙන ඉවරලා යනවා. මේ මොට්ට තමයි මේ බෝඩ් වල එක එක ඒවා ලියලා තියෙන්නේ. මෙයාලට ඉතින් හොයාගන්නත් බෑ අකුරුත් වැරදි සමහරවල. දැන් මෙයාලා හිතන් ඉන්නේ මේ කෝවිලට යන පාර තමයි මේ බෝඩ් වල ලියලා තියෙන්නේ කියලා. අවසානට ගිහිල්ලා බලද්දි මෙයාලට හොයාගන්න බැරි වෙලා බොරුවක් තමයි මේ ලියලා තියෙන්නේ. එදාත් වුණ මෙයාලා රැවටුණා. දැන් ඉතින් මේක අක්කට කොහොම හරි අක්කා පොලිසියේනේ මානසි එයාට කියන්න එන්නම් කියලා එද්දිම එයා කාටද හොඳටම ගහගා ඉන්නේ. මේ ගහන්නේ කාටද වැරදිකාරයට නෙමෙයි මේ පොර ඇවිල්ලා බයික් එක නැති වුණා කියලා කම්ප්ලේන්ට් කරනවා. බයික් එක නැති කරගන්න තරම් තමුසෙට මේ බයික් එක ආරක්ෂා කරගන්න බැරිද කියලා ගහනවා. දැන් ඉතින් මේ මානසාත් බය වෙලා ඉන්නේ මොකද වාහනේ නැති වුණා කියලා කියන්නේ අක්කට එන්නේ ගුටි කන්න වෙයි කියලා. දැන් අක්කා මොකද කියලා අහනවා මේ පොරගේ මේ පොර ඉතින් ගොතගා කියනවා අක්කේ මේ ඔයා තාම තනි කරලා ඉන්නේ ඔයාට බඳින්න අපි මේ මනමාලේ කිව්වා කියලා කියනවා. දැන් අක්කා අහනවා හරි කවුරු වගේද මනමාලයා කියලා අහනවා. දැන් ඒත් එක මානසා අර තම්බ්ලර් එක පෙන්නලා කියනවා මූ වගේ ලස්සනට ඉඳී කියලා කියනවා. ඒත් එකම අක්කා කියනවා මම බඳින්න නැතු මේ විදිහටම තනිකඩව ඉන්නම් කියලා කියනවා. දැන් කමන්නේ අක්කර මේ සිද්ධිය කියමු කියලා බලද්දිම මේ ගෝලේ කියනවා මේ මානසාට මේ අර බයික් එක නැති වෙච්ච එකම කුටි කෑවා අයියෝ ඔයාගේ වාහන තුනක් නැති වෙලා හොඳටම කුටි කන්න වෙයි කියලා කියනවා. ඊට පස්සේ මානසාත් කියනවා නෑ නෑ ප්‍රශ්නයක් නෑ කියලා කියනවා. දැන් අක්කා කියනවා එහෙනම් මෙතනින් යන්න කියලා කියනවා. දැන් මානසාත් ඉවරේ කෝල් එකක් එනවා බායිගෙන්. දැන් බායිගෙන් කෝල් එකක් එනවා බායි කියනවා මේ ඔයාගේ මානසාත් ඔයාගේ වාහනේ මේ උසප වාහනේ ඔයාගේ වාහනයක් තියෙනවා මම දැක්ක මෙතන මේ මොට්ටගේ ගෑරේජ් එකේ කියලා කියනවා. ඉන්නකෝ මම එන්නම් ඔතනට කියලා ඉවරලා දැන් මේ ඩයල් එක මොට්ටගේ ගෑරේජ් එක ගාවට ඇවිල්ලා වාහන නවත්තලා කලබලේ දකිද්දි මෙයාගේ වාහනේ උඩ තියාගෙන පීසා එකක් තේකේ පොඟගෙන අර මොට්ට කකා ඉන්නවා. දැන් මේ මානසාත් කේන්ති ගෝක වල්ල ගන්නම් කියලා ඉවරලා යන්න යද්දිම මේ ඩයල් එක කියනවා අයියයි කලබලෙට යන්න එපා. අපි විනාඩි 5ක් පරක්කු කරලා යන්. කේන්ති සතුර හැම වෙලේම විනාඩි 5ක් පරක්කු කරලා තමයි අපි භුක්තිය දෙන්න ඕනේ කියලා කියනවා. දැන් ඉතින් එතන ඉන්න අයත් කියනවා ඕ අයියේ කලබලේ යන්න එපා පොඩ්ඩක් හිමීට යන්. එහෙනම් 100ට ගණන් කරන්න 100 උරන ගමන් අයියයි කියලා මූ එකට දිගට 100ට ගණන් කරන්න යද්දී මානසත් කියනවා යකෝ පිළිවෙලට ගණන් කරන්න එපා ඉක්මනින් ගණන් කරපන් කියලා කියනවා. දැන් ඉතින් මෙයා ඉක්මනින්ම 1 30 100 කියලා ගණන් කරද්දී 100 වුණා ඉක්මනින් යන්න. දැන් අයියේ යන්න කියලා මෙයාලා කියනවා. දැන් ඉතින් මානසත් හරි කේන්තිය මුට ගහන්න එනවා. දැන් මොට්ට වාහනෙන් බැහැලා ඉස්සරහට එනවා. දැන් මොකද වෙන්නේ මොට්ට එකපාරට අරයලෙද්දිම උඩින් ඉඳන් යකඩයක් බසලා වාහනේ කුඩුපට්ටම් කරනවා. දැන් මානසාත් වාහනේ ළඟටම යන්න වෙන්නේ නම්බර් ප්ලේට් එකත් ගැලවිලා විසිනවා. යකෝ මගේ වාහනේට මෙහෙම වුණානේ කියලා කියද්දි ගෝලියෝ කියනවා ඔයා ඒ චුට්ටක් පරක්කු වුණානේ ඒකයි උනේ කියලා කියනවා. දෙයක්ෝ මන්ද පරක්කු කරේ තමුසලා හිමිට එන්න කිව්ව කියලා ඒ කට්ටියටත් ගහලා ඉවරලා. මානසත් අහනවා කොහොමද යකෝ මගේ වාහනේ මෙතනට ආවේ කියලා මේ පොරගෙන් අහනවා. මේ පොර කවුරු කිව්වත් කියන්නේ නැහැ කියද්දිම එහෙමද කියලා ඉවරලා මේ පොරට හොඳටම ගහනවා මානසත්. දැන් ඔන්න රෑ වෙලා මේ ආක්ෂවයි මාෂවයි අල්ලන් ඇවිල්ලා මෙයාලා කොහොම හරි මොට්ටගෙන් මෙයාලා කොහෙද ඉන්නේ කියලා දැනගෙන. දැන් ඉතින් මෙයාලා ගැට ගහලා තියලා දැන් වතුර එකක් ගෙනල්ලා මෙයාට ගහන්න කියනවා. දැන් ඉතින් වතුර එකක් බොහොම මාරුවෙන් ඩයල් එකක් ඈත ඉඳලා ගේනවා. දැන් මේ බායිත් බලාගෙන මේකේ ඉන්නවා. දැන් ඊට පස්සේ මානසත් කියනවා වතුර එක උගේ මූණට ගහන්නෝ කියලා කියනවා.
දැන් මේ පොර මොකද ගන්නේ වතුර නිකන් ඇඟිලි වලට අරගෙන නිකන් ඉහින්න යනවා මූණට. දැන් මානසත් කියනවා යකෝ මොකද කරන්නේ අයියේ වතුරයක් ගහපන් කියලා. ඒත් එකම බායි කියනවා අයියෝ එපා එපා මානස වතුර ගන්න කොච්චර දුර යන්න ඕනද කියලා අහනවා. දැන් මානසත් කියනවා හරි හරි මම වතුර ටිකක් ගෙනල්ලා දෙන්නම් කී බායි කියලා කියනවා. නෑ නෑ මෙයාලා තව ටිකෙන් ඇහැරේ මදුරෝ කාලම ඔයා මොකද වතුර නාස්ති කරන්නේ කියලා බායි කියනවා. දැන් මේ මානසත් නෑ එපා වෙලා තියෙන්නේ. දැන් ඉතින් වතුරයක් ගහන්නකො කමන්නේ නැහැ කියලා ඉවරලා දැන් මේ දෙන්නකින් මූණට වතුර ගහලා ඉවරලා දෙන්නව මැහැරවලා මානසත් අහනවා ඔයාලට මොනවද ඕනේ කියලා. දැන් මේ ආක්ෂා කියන මට ටී එකයි මෙයාට කෝෆි එකයි ඕනේ කියලා. දැන් ඉතින් මේ මානසත් මේක බලාගෙන ඒ අරකි ජෝක් කරනවා hina වෙයල්ලා කියලා ඉවරලා බොරුවට hina වෙනවා. දැන් ආක්ෂා කියන hina වෙන්න හෙට ලෝකෙම ඔයාලා බලලා hina වෙයි කියලා කියනවා. දැන් මෙයාගේ නිර්වත් මූවි එක මෙයා ගාව තියෙනවනේ. ඒක තමයි මොකද්ද ඔයාලට මාත් එක්ක තියෙන ප්‍රශ්නේ කියලා මේ මානසත් අහනවා. දැන් බායිට යාසේ කෝල් එකක් ඇවිල්ලා මෙයාගේ ගෙදරින් එයා ඒක හයියෙන් කතා කර කර ඉන්නවා. දැන් ආක්ෂා කියනවා මතක් කරලා හොඳට බලන්නකො අපි කවුද කියලා කියනවා. දැන් ඉතින් බායි ඒත් ගානක් නැහැ. බායි ඉතින් හොයේ කතා කර කර ඉන්නවා මේ ප්‍රශ්නයක් කියලා බායිට ගානකුත් නැහැ. දැන් මාෂා දිනයක් කියලා ඉවරලා ඒ දිනේ මතකද කියලා අහනවා. දැන් ඉතින් මේ මානසත් ඒක කල්පනා කර කර ඉතින් බායි ආය බානු කේ එයාගේ ගෙදර කට්ටියත් එක්ක කතා කරගෙන ඉන්නවා. මානසත් කියනවා බායි යන්න අරහෙට ගිහලා කතා කරන්න කියලා ඉවරලා බායි වෙතනින් අයින් කරනවා. දැන් බායි ඉතින් වෙන කාමරයකට යනවා. දැන් ඒත් එක්කම මෙයාලා කියනවා ඒක ඔයාගේ විවාහ දිනේ කියලා. මොකද මෙයා විවාහ දිනේ දැනගත්ත අත ගෙදරට ගිය වෙලාවේ. හරි ඒකට මොකද කියලා මෙයාලා කතා කර කර ඉද්දි අර පැත්තට ගිය බායි ආයෙත් ඉතින් කෝල් එක පිටින් කතා කර කර මෙහෙට ඇවිල්ලා කියනවා ඒ මානසත් ඔයා මෙතනටත් ආවද මම ඔයා අතන ඉඳී කියලා වෙන තැනකට ගියා ඔය මෙතනටත් ආවේ කියලා මේ මානසත් කියනවා. දැන් මානසට කේන්ති. ඒත් එක මාක්ෂා කියනවා ඔයා ගෙදර ගිහිල්ලා ඔයාලගේ වෙඩින් වීඩියෝ එක බලන්න ඒකේ තමයි සම්පූර්ණ සිද්ධිය තියෙන්නේ කියලා කියනවා. දැන් බායිට මේ දෙන්න බලා ගන්න කියලා මං ගිහිල්ලා එන්නම් කියලා ඉවරලා මානසත් එතනින් ගෝලියොත් එක්ක යනවා. දැන් කට්ටිය මිදගෙන මොකද කරන්නේ මේ මානසාගේ මේ වෙඩින් වීඩියෝ එක බල ඉන්නවා වේගෙන් යවලා මානසත් කියනවා යවන්න කියලා බල ඉද්දී එක තැනකෙත් දකිනවා මේ මානසත් ගිහිල්ලා එතන හිටපු වෙන කෙල්ලෙක්ගේ ඉන කොනිත්තනවා දකිනවා. දැන් ඒත් එක්ක මෙතන ගෝලෙක් කියනවා දැක්කද අයියේ ඔයා මේ කෙල්ලගේ ඉන කොනිත්තපු හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ කියලා කියනවා. දැන් තව එකෙක් කියනවා අයියේ බලමුකෝ ඒ කෙල්ලගේ මූණ කියලා කියද්දී මානසත් කියනවා නෑ බලන්න ඕනේ නෑ කියලා කියනවා. නෑ අයියේ බලමුකෝ කියලා දැන් මේ පොර බලනවා. දැන් ඒත් එක්කම හරියට මූණ බලද්දී මේ පොර කියනවා අයියේ මගේ නෝනානේ කියලා කියනවා. දැන් ඊට පස්සේ මානසත් කියනවා හරි බං එතකොට උඹගේ නෝනා නෙමෙයි බං එතකොට සෝමසුන්දරන්ගේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒකයි මං හරියට කොනිත්ත ගන්නත් බැරුණා නිකන් කෙනිත් වේ කියලා කියනවා. දැන් ඉතින් මේ පොර කියනවා හරි අයියේ මම ඕකෙන් පලිගන්න ඕකේ ඉන අද ඉඳන් එක දිගට කොනිත්තනවා කියලා කියනවා. දැන් මෙයාලගේ යකෝ දැන් ඒකේ උඹගේ බිරිඳ යකෝ කියලා කියනවා. දැන් මේ දෙන්නා ගැට ගහලා ඉන්න තැන ඩයල් එකක් ඉන්නවා. ඒ ඩයල් එක කතා කර සේප් එකේ මේ ආක්ෂා කොහොමරි ගැටේ ලෙහා ගන්න හදනවා. දැන් ඒත් එක්කම ගැටේ ලෙහන්න යද්දිම අර ඩයල් එක එකපාරට බායි ඇවිල්ලා තමුසෙට පිස්සු දෙයක්ෝ කියලා උට එකක් ගහනවා. දැන් ඉතින් මේ ඩබලට කරගන්න දෙයක් නැහැ. දැන් ඒත් එක්කම දැන් මෙයාලා වීඩියෝ එක බලන් ඉන්නේ. දැන් මේ වීඩියෝ කිසිම සිද්ධියක් නැහැ. ආයෙ එතනට යන් කියලා මෙයාලා පිටත් වෙනවා. දැන් මේ බානු කියලා ඉවරලා මාෂා සේප් එකේ ආක්ෂර කතා කරනවා. බානු ඔයා මේ වෙලාවේ නමාස් කරන්න ඕනේ නේද කියලා කියනවා. දැන් බායිට දැනෙන්න තමයි බානු කියලා බොරුවට නම කියන්නේ. මොකද බායිගේ තින්නව බානු කියලා බානුත් එක තමයි කතා කරගෙන ගියේ බායාගේ වයිෆ් කෙනෙක්. දැන් ඉතින් බායි කියනවා නමාස් කරන්න ඕනේ ඒ හින්දා chance එකක් දෙන්නම් කියලා. දැන් මොකද නමාස් කරන්න ඕනේ කිව්වේ හින්දා දැන් බායි මොකද කරන්නේ මෙයාගේ නම බානුනේ. බානු කියලා කිව්වේ හින්දා නමාස් කරන්න අවස්ථාවකදී දැන් ආක්ෂා මොකද කරන්නේ නමාස් කරන එක පැත්තකින් තියලා ඔක්කොටම හොඳටම ගහනවා. දැන් මෙයාලා බායිව රැවට්ටුවේ නමාස් කරන්න ඕනේ මගේ නම බානු කියලා. මොකද බායිගේ වයිෆ් කෙනෙකුත් ඉන්නවා බානු කියලා. දැන් මානසත්ලා ඇවිල්ලා බලද්දි මේ කට්ටිය ඔක්කොම හෙලිවෙන් ඉන්නේ මෙයාලටත් ගහලා වෙලා රෙදිත් ගලවන් ගිහිල්ලා. දැන් මානසත් කියනවා තමුසේ ඒ වෙලෙම කිව්වනේ බයි උන්ගෙන් පරිසං වෙලා ඉන්න කියලා. දැන් හිට උන් ඔයා වීඩියෝ කරලා අද හෙලිවෙන් ඉන්න එක ඔයා හැමතැනම දැම්මොත් එහෙම නම්බුවත් ඒ කියලා කියද්දි බයි කියනවා නම්බුව ගියත් කමන්නේ මදුරු කොයිල් එක අරන් ගියානේ උන් මේ ස්ටෑන්ඩ් එකත් එක්ක කියලා කියනවා. දැන් මේ මානසත් කියනවා මෙයා කඩ පිස්සු මෙයන් අරුන් හොයන්නේ කියලා ඉවරලා මෙයා එතනින් පිටත් වෙනවා. දැන් මේ ඩබල මොකද කරන්නේ එතනම උඩ තමයි ඉන්නේ මදුරු කොයිල් එක අරන් ගිහලා තියෙන්නේ මදුරුව ඉන්න හින්දා. මෙයාලා කල්පනා කරනවා අපිට තව සපෝට් එකට එක්කෙනෙක් ඕනේ නේ කියලා මේ වැඩේට. දැන් මේ රාහුල් තාම ඉතින් රෑ තිස්සේ යාගේ යාළුවා හොයාගෙන යද්දි ඔන්න ඉතින් යාළුවෝ දකිනවා. ඒ රාහුල් ගිහලා අඩේ මචං කොහොමද බං කියලා ඉවරලා මේ සතීෂ්ගෙන් අහනවා. සතීෂ් බලලා උඹ කවුද යකෝ මේ මට මචං කියන්නේ කියලා හද්දි දැන් මොකද කරන්නේ දැන් රාහුල් පරණ සිද්ධියටන් කියනවා. තමුසේ මාට මාව විශ්වාස කරන්නේ නැද්ද? මං තමයි රාහුල් කියලා මේ දෙන්නට විතරක් දන්න සිද්ධි කීපයක් කියද්දි පොඩ්ඩක් සතීෂ් මෙයාව විශ්වාස කරනවා. දැන් ඒත් එක්කම සතීෂ් කියනවා හරි යමංක හෝටලේට අපි බලලා කතා කරගමු කියද්දි දැන් මේ රාහුල් හෝටලේට ගිහලා ඉන්න හෝටලේ ඕනරුත් මුට බයිනවා මේ ඇයි
ඇයි සතීෂ් මේ වගේ උන් එක ආශ්‍රය කරන්න කියලා. දැන් මෙයාලා විශ්වාස ගන්න නැහැ නේ මේ රාහුල් කියලා. දැන් මේ උඹට කොහොමද මේ වගේ මූණක් ආවේ? තමුසේ විශ්වාස ගන්න බෑ රාහුල් උනේ කොහොමද කියලා අහනවා. දැන් ඉතින් මේ පොර කියනවා ඉතින් වෙච්ච සිද්ධි ඔක්කොම අර එදා ආපු සාතරකාරයා කරපු වැඩේ හින්දා තමයි මට මෙහෙම උනේ. උඹට ශාප කරලා ගියා කියලා කියනවා. දැන් සතීෂ් කියනවා මම දන්න ඔහම සාතර මන්ත්‍ර කරන එකෙකුත් ඉන්නවා. ඌව ගිහිල්ලා ඌ ඉන්න තැනත් කියලා ඉවරලා මීට් වෙන්න කියලා ගිහිලා යද්දිම රාහුල් කන්න මොන හරි දීලා ඵලයන්ගෝ කියද්දිම සතීෂ් බයින මේක රාහුල්ගේ ප්ලෑන් එකද ඵලයන් යන්න කියලා ඉවරලා සතීෂ් එතනින් යනවා. දැන් ඉතින් මේ දෙන්න මේක අහගෙන ඉන්නවා. මෙයාලගේ සපෝට් එකට ගමු කියලා කල්පනා කරනවා. රාහුල් අර සතීෂ් කිව්ව තැනට යනවා. එතන අර මලමිනිය පුච්ච ඩයල් එකක් ඉන්නවා. ඒ ඩයල් එක ඇවිල්ලා තමුසේ මොකද මෙතන කරන්න කියලා හද්දි මෙතන මේ මන්ත්‍ර සාත්‍ර කියන එක කෙනා කොහෙද කියලා අහනවා. අඩේ යකෝ මන්ත්‍ර සාත්‍ර කියන එක හොයාගෙන දැනුත් දෙන්නෙක් ආව අර ඉන්නේ අතන කියලා කියනවා. දැන් ඉතින් මේ ඩබලත් එතනට ඇවිල්ලා මේ පොරව අල්ල ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ රාහුල් ඒක දන්නේ නැහනේ. රාහුල් ළඟට යද්දිම අර කට්ටිය ඇවිල්ලා ගලකින් ගහන්න එනවා. නෑ මමත් මිනිස්සෙක් ගහන්න එපා. මම මේ අර සාත්‍රකාරයා හොයාගෙන ආවේ මගේ මූණ ඌ වෙනස් කරා සම්පූර්ණයෙන්ම කියලා කියනවා. මේ ආච්චත් කියනවා අපිත් වෙනස් කරානේ කියලා කියනවා. දැන් මේ රාහුල් කියනවා මැඩම් ඔයා දැම්ම ලස්සනයි. එතකොට එනං ඔයා කොච්චර ලස්සනට කලින් ඉන්න ඇද්ද කියලා කියනවා. දැන් ඒත් එක්කම රාහුල්ට කල්පනා වෙන ඒ වුණාට මං ඔයාව කොයි හරි දැකලා තියෙනවනේ කියලා මතක් වෙනවා. අර කෝච්චි සීන් එක මතක් වෙලා ඒ තමුසේ නේද අර ටිකට් මේවා කරලා මගෙන් 2000 ඉස්සුවේ කියලා කියද්දිම දැන් මාෂා කියන පිස්සුද මේ එයාව වෙනස් කරේ මේ ළඟදී මේ බලන්න මගේ මූණ මම නිලියක් වගේ හිටියා දැන් මාව වයසක ස්වරූපයකට පත් කරා කියලා කියනවා. ඒත් එක මාෂා කියනවා මෙයා අපේ ගෙදර හිටපු බලු පැටියා එයාව මිනිස්සෙක් බවට පත් කරා නේ මන්ත්‍රකාරය ඇවිල්ලා අපේ ගෙදරට ඇවිල්ලා ඉද්දි මේ බලු පැටියා බිරුවා මම ඒකට එයාට බයින්න ගිහලා මාව වයසක ස්වරූපයකට පත් කරානේ. එහෙම කියලා එන බොරුවක් මේ රාහුල්ට කියනවා. දැන් ආරයත් නිකන් කලින් බල්ලෙක් වෙලා හිටපු විදිහට උඩු පුරාගෙනත් ඉන්නවා. දැන් ඉතින් රාහුල් මේ ඔක්කොම විශ්වාස කරනවා. දැන් එතනට තව මන්ත්‍ර සාත්‍ර කියන කෙනෙක් මෙයාලා දැන් හම්බෙන්න ආපු එක්කෙනා එතනට එනවා. දැන් මේ රාහුල් බල්ලා කියනවා නෑ මෙයා නෙමෙයි මගේ මූණ වෙනස් කරේ මෙයා නෙමෙයි කියලා කියනවා. දැන් මේ පුර කියන මන් තමයි මේ ඒරියාවේ ඉන්න එකම සාත්‍ර මන්ත්‍ර කියන එක්කෙනා කියලා. දැන් රාහුල් කියනවා අනේ එනම් මගේ මූණ එක මන්ත්‍රකාරයෙක් වෙනස් කරා ලස්සන තිබ්බ මූණ ඒක හදන්න පුළුවන්ද කියලා හද්දි මෙයා කියනවා එහෙනම් ඔයා ඇත්තට මන්ත්‍ර සාත්‍ර කියන එක්කයට මාට්ලා තියෙන්නේ. ඒක සාපේ කවදාකවත් නැති කරන්න බෑ කියද්දි එහෙනම් මම ගිහිල්ලා මැරෙනවා මට මේ මූණ එපා කියලා ඉවරලා රාහුල් මොකද කරන්නේ? බෙල්ල වල දාගන්න යනවා. දැන් බෙල්ල වල දාගන්න යන්න යද්දි මග නතර වෙලා ඉද්දි අර ආක්ෂා කතා කරලා කියනවා මේ මූණ කියන්නේ කළු කියන්නේ කැතක් නෙමෙයි රජිනිකාන්ත බණ්ඩ එයාත් කළුයි එයා වුණාට සුපර්ස්ටාර් නෙමේද මට එක බලු පැටියෙක් උපදෙස් දෙනවා ඒ හින්දා මං ගිහලා බෙල්ල වල දාගන්නවා කියලා ආයි දුවගෙන ගිහලා බෙල්ල වල දාගන්න එනවා අර ගෙදරට ගිහිල්ලා දැන් අරයලා කොහොම හරි ජනලි නතර කරන්න කියද්දි මේව අහන්නෙම නෑ බෙල්ල වල දාගන්න ගිහිල්ලා අර මෙයාගේ බරට අර ගේට් කඩාගෙන වටනවා දැන් ගෙදර අයිතිකාරයා අඬන්න ඉන්න අරු බෙල්ල වල දාගන්න ගිහිල්ලා මගේ ශක්තිමත් ගෙදර කඩලා දැම්මනේ කියලා දැන් මාෂා එහෙම කියනවා දැක්කනේ යම රජුරුවන්නුත් ඔයාගේ මූණට අකමැතියි කියලා කියනවා. දැන් ඉතින් මෙයාලා මොකද කරන්නේ? දැන් මේ රාහුල්ගේ උදව් ගන්න ඕනේ. රාහුල්ට හොඳට ගිහිලා කණ්ඩ දෙනවා. රාහුල් කියනවා මේ මූණ තියන් ඉතින් මම මොනවා කරන්නද කියලා කියද්දී. දැන් ආක්ෂා කියනවා ඔයා බය වෙන්න එපා. දැන් මයිකල් ජැක්සන් දැක්කනේ එයාත් ප්ලාස්ටික් සැත්කමක් කරලා මූණ හදාගත්තා. කිසිම ගැටලුවක් නැහැ ප්ලාස්ටික් සැත්කමක් කරන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් යම් ප්ලාස්ටික් සැත්කමක් කරන්න යන් කියලා කියනවා. දැන් මාෂා කියනවා ඒව බෑ සල්ලි ඕනේ අඩුම කෝටි 5ක්වත් ඕනේ කියලා කියනවා. දැන් ඉතින් කෝටි 5කට මොකද කරන්නේ අපි? ඕනේ නම් අපි කට්ටියම ගිහිල්ලා ඉවරලා කොහෙන් හරි හොරකම් කරමුද කියලා රාහුල් කියනවා. දැන් ඉතින් මෙයාලා හොරකම් කරන්නෙම නෑ වගේ මේ ගෙදරින් ඉඳන් හොරකම් ගැන කරන්නේ. වහාම මේක මෙතනින් නවත්ත ගන්න ඕනේ කියලා කියනවා. දැන් ඉතින් රාහුල් බයනවා හරි මම ආයි කියන්නේ නැහැ හොරකම් ගැන මුකුත් කියන්නේ නැහැ කියලා කියනවා. මේ ඩබල කතා වෙනවා මේ පුරත් අපේ ට්‍රැක් එකට ආවනේ කියලා මාෂා කියනවා. මාෂාත්ගේ රයිස් මිල් එකේ යට තියෙනවා තැනක නිදානයක්. ඒක ගත්තා නම් අපිට ගොඩ දාගන්න පුළුවන් කියලා කතා වෙනවා. දැන් ඉතින් රාහුල් කියනවා දැන් මට හොරකම් කරන්න එපා කියලා ඔයාලා මේ හොරකම් කරන්නේ මේ බලු පැටිය කිව්වද අහලා කියලා කියනවා. දැන් තමුසේ වහම නතර කරගන්න කියද්දී ආක්ෂා කියනවා ඔයාලා දෙන්න වෙනුවෙන් තමයි මම මෙහෙම කිව්වේ කියලා කියනවා. දැන් මාෂා මොකද කරන්නේ වහම නැගිටින්න ඉක්මනින්ම යන්න ඕනේ අරලා ගෙදර වැඩක් හොයාගෙන ඒක ගන්න නම් කියලා කියනවා. දැන් ඉතින් රාහුල් උදෙන්ම යනවා මේ ගෙදර වැඩක් හොයාගෙන යද්දිම ගෝලෙක් බයිනවා යන්න එළිය තමුසේ කවුද කියලා අහනවා. දැන් ඉතින් රාහුල් අහනවා ඔයාද මේ ගෙදර ඕනර් කියලා අහලා නෑ කියලා කියද්දී එහෙනම් තමුසේ කටවාගෙන හිටපන් කියලා කියනවා. දැන් ඉතින් මානසත් අහනවා ඇයි මොකද ඔයා මෙතන කරන්නේ කියලා අහද්දී රාහුල් කියනවා මම වැඩක් හොයන්න ආවේ කියලා කියනවා. දැන් මානසත් කියන හරියනම් හොයලා බලලා යන්න ඕ කියලා කියනවා. දැන් මෙයා කියනවා අනේ විහිළු කරන්න එපා මට ජොබ් එකක් හොයලා දෙන්න ඕ කියලා කියනවා. දැන් ඉතින් ජොබ් එකක් නෑ බං කියලා මෙයා යවන්නම තමයි හදන්නේ. දැන් රාහුල් ඉතින් ලයින් එකේ ඉන්නේ කෝල් එක කාත් එක්ක ආක්ෂත් එක්ක. ආක්ෂ කියනවා ඔයාගේ හරකව බලා ගන්නම් කියලා කියනවා. ඉතින් මෙයා ඒ විදිහටම කියනවා. දැන් රාහුල් කියනවා හරකව හොඳට බලා ගන්නම් ගොමා දින්නම් කියලාත් කියනවා. අර ඉන්නේ හරක උඹට පුළුවන්ද කියලා අහද්දී හරකව දැකලා ඉවරලා රාහුල් හොඳටම බය වෙනවා. දැන් මේ රාහුල්ට කරගන්න දෙන්නේ මොකද කරන්නේ කියලා මේ ආක්ෂයෙන් අහයිද්දී අරු එළියට දාන්න කියලා ඉවරලා මානසත් මේ අකව දාන්න එළියට ජොබ් දෙන්න බෑ කියලා යවනවා. දැන් ඉතින් රාහුල් එන අප්සෙට් එක යනවා මගේ මූණට ගොමා දින්නවත් අඩුම ගන්න දෙන්නේ නැහැ නේ කියලා යනවා.
දැන් ඉතින් මෙයාලා කල්පනා කර ඉද්දී ওই සිද්ධිය ගැන මොකද වෙන්නේ කියලා එක පාට හරක ඇවිස්සෙනවා. දැන් හරක ඇවිස්සෙනවා කට්ටියම දුවනවා මානසාත්තක් කරගන්න දෙයක් නැහැ. හරකව නවත්තන්න කවුරුත් නැහැ. දැන් මේ වෙලාවේ අරක ආගෙන ඉන්න අක්ෂත් මොකද කරන්නේ? දැන් රාහුල් ඔයාගේ වෙලාව ඔයා දැන් ගැම්මට මීඳලා එක පාට හැරෙන්න හරක දිහා බලන්න ඔයාට ධෛර්යය තියෙනවා කියද්දි එක පාට රාහුල් හැරිච්ච පාර අර හරක ඇවිල්ලා රාහුල්ගේ ඉස්සරහ නතර වෙනවා. දැන් ඉතින් රාහුල්ට බය නතර වෙනවා. රාහුල් යන්න කියද්දිම ඒ හරක ආපු පැත්තටම ආය යනවා බය වෙලා. දැන් කාටවත් මෙල්ල කරගන්න බැරි වෙච්ච හරක තමයි මේ යන්නේ. දැන් ඉතින් මේ මානසාත්‍යත් හොඳටම දාඩිය දාලා බය වෙනවා මේ සිද්ධියට. දැන් මොකද කරන්නේ? මානසත් බලලා මේ පොරව ජොබ් එකට ගන්න ඕනේ හරකව බලා ගන්න. ඔයාව ජොබ් එකට ගත්තා කියලා කියනවා. දැන් මෙයාලටත් මාරම හැපි වැඩේට. දැන් මේ පුර රෑ ගොමා දින ගම මතක් වෙනවා. ඉතින් ඉස්සර කරපු දේවල් ක්ලබ් වල ගිහිල්ලා නටපු ඒවා දැන් මට වෙලා තියෙන්නේ මෙතනට ඇවිල්ලා මේ හරකව බලාගෙන ගොමා දින්නනේ කියලා මේ පුර කල්පනා කර කර ඉන්නවා. දැන් මෙයාලා ඇත්තටම ආවේ ගොමා දින්න නෙමෙයි අර නිදානේ ගන්න තමයි ආවේ. දැන් ඉතින් මෙයා සීප් එකේ රෑ හාරනවා ඒක. ඔන්න මෙයා හාරන දිහා බලාගෙන ඉන්න ඈත ඉඳන් අර ආක්ෂයි මාෂයි දෙන්නම ඇවිල්ලා ඉක්මනින් හාරපන් කියලා කියනවා. දැන් ඉතින් මෙයා ඉතින් හාරලා ඔන්න ඉතින් හාරද්දිම ලොකු සද්දයක් ඇහුණා වාජනයක සද්දයක්. මෙයා උස්සලා බලද්දි ඒක ගලක්. දැන් ඉතින් මෙයාලා බලනවා ඒක වාජනයක් නැතුව ඇති කියලා ඉවරලා මාෂා පැත්තකට එනවා. දැන් මෙයාට මතක් වෙනවා ඒ හරක වතුර බොන්නේ නැතුව මෙච්චර කල් කොහොමද ජීවත් වෙන්නේ කියලා මතක් වෙද්දී මෙයා දකිනවා හරක ගාව තියෙන වාජනයක්. ඒකෙන් වතුර පිරලා එනවා. දැන් මෙයා කියනවා ඒක තමයි ඇත්ත වාජනේ කියලා. ඒත් එක්කම කියනවා අර වාජනේ අතන වතුර බොන වාජනේ මෙහෙට එවන්නකෝ කියලා මේ රාහුල්ට කියනවා. රාහුල් මේක අරගෙන අයියෝ මේක පිත්තල වාජනයක් නේ. මේක රත්තරනේ පොඩ්ඩක් ඉන්නකෝ මම හාරලා ඇත්තටම බලන්නම් කියලා කියනවා. දැන් ඉතින් මේ රාහුල් මේක දන්නේ නැහනේ. රාහුල් ඒක දෙන්නේ නැතුව ආයෙ හාරනවා. දැන් ඉතින් ඒ වාජනේ ඇසට නයිකුත් රිංගනවා. ඉතින් මෙයාලා දන්නෙත් නැහැ. කියන ඔය වාජනේ අපිට වන්නකො ඔයා හාර නිදානේ තියාගන්නෝ කියලා. ඒත් එක්කම මේ සද්ද වලට ගෙදර ලයිට් දානවා. මෙයා වාජනේ විසික් කරපු ගමන් වාජනේ ඇස්සේ නයිට් එනවා. දැන් නයින්නෙන්ද වාජනේ ගන්න විදියකුත් නැහැ. මානසාත්තුත් එළියට ඇවිල්ලා මේ ඩබලෝ දැකලා වෙඩි තියනවා. දැන් ඉතින් රාහුලුත් එතනින් කොහොම හරි පැනලා දුවනවා. දැන් මෙයාලත් කැපෙනවා. රාහුල් දුවගෙන තාප්පෙන් පනින්නේ නැති තාප්පෙත් කඩාගෙනම රාහුල් එහා පැත්තට වැටෙනවා. දැන් ඉතින් මේ කට්ටියම මෙයාලව පන්නගෙන දුවනවා. මෙයාලව අල්ලගන්න කොහොම හරි. දැන් රාහුල් ඉතින් කරගන්න දෙයක් නැහැ. රාහුල්ට හොඳටම හති. දැන් වතුර බොන්න ඕනේ කියලා ගේකට රින්ගනවා. වතුර එක තැනකවත් නැහැ. දැන් කොහොම හරි ගේ ඇතුළට හරි ගිහිල්ලා වතුර බොමු කියලා දැන් මාළු ටැංකියක් රාහුල් දකිනවා. දැන් කලබලෙට ඒකේ වතුර බොද්දී මාළු ටිකත් ඒකේ හිටපු මාළු ටිකත් බඩට යනවා. දැන් මේක කාගේ ගෙදරද? අර අධ්‍යක්ෂකවරයා ගෙදරට. දැන් එයා බලනවා තමුසේ කවුද කියලා අහද්දි මෙයා කියනවා අනේ ඒක බොරකම් කරන්නේ එමනේ මෙයාවේ වතුර තිබ්බයි වතුර බොන්න ආවේ කියලා අහනවා. ඇයි තමුසේ නලියන්නේ කියලා අහද්දි දැන් මෙයා නලියනවා මෙයාගේ ඇඟේ ඇතුළට අර මාළු රිංගපු හින්දා. දැන් ඉතින් මේක අර මෙයාගේ දුව අර hina වෙන්න බැරි දුව බලහින් ඉඳලා එක පාට මේ දුව hina වෙන්න පටන් ගන්නවා. දැන් ලෙඩක් හැදිලා තිබ්බ මේ දුවට hina වෙලා නෑ ජීවිත කාලෙටම. දැන් මේ රාහුල් නලියනවා දැකලා ඉවරලා මේ දුවට හරියට hina. දැන් ඉතින් අර අධ්‍යක්ෂකවරයාට හරි සතුටුයි. මොකද දුව ජීවිතේට hina වෙන්නේ නැති වෙයි කියලා මෙයා බලාපොරොත්තුෙන් හිටියේ. මෙයා අහනවා ඔයා රංගපානවද කියලා. දැන් රාහුල් කියනවා නෑ නෑ ඇත්තටම මේ සිද්ධියෙන් හින්දා මම රංගපාන්නේ නෑ කියලා කියනවා. නෑ නෑ තමුසේ ෆිල්ම් වල රංගපාන්න කැමතිද කියලා අහනවා. දැන් මොකද මෙයා අධ්‍යක්ෂකවරයෙන්නේ රාහුල්ල දැන් කොමඩි චරිතයක් ඉදිරියට රංගපාන්න මෙයා ගන්නවා. දැන් මේ මොට්ට නිදාගෙන ඉන්නවා මේ ආක්ෂා මොට්ටර කෝල් එකක් අරගෙන කියනවා තමුසේ ගහපු ගම අපිව පාවලා දුන්නා නේද කියලා. දැන් මොට්ට කියනවා නෑ නෑ කොච්චර ගැහුවා පාවලා දුන්නේ උම්මට බොණ්ඩ පෝලා තමයි මේක ඇත්ත දැනගත්ත කියලා කියනවා. දැන් මෙයා කියනවා තමුසේ නිකම් පොරක් නෙමෙයි තමුසේ ගෑන්ගේ ලොකු බලයක් තියෙනවා. තමුසේට මාෂාව ඕනේ නම් හොඳ වාහනයක් අරගෙන මෙතනට එන්න කියලා කියනවා. දැන් මාෂත් කියනවා මොට්ට අනේ එන්නකෝ කියලා බොරු කොට කියනවා. දැන් ඉතින් මෙයාලා මේ භාජනය ගන්න න්යාවේ මේ භාජනේ ඇත්තට මොකද්ද කියලා ඉවරලා මේ රත්තරන් එහෙම ගන්න එක්කෙනෙක් ලව්වලා මෙයාලා හොඳට චෙක් කරලා බලනවා. දැන් ඉතින් එයා හොඳට චෙක් කරලා මැදලා ඉවරලා නිකම් බය වෙලා වගේ මෙයාලාට වටපිටාව හැරලා මේ ඔක්කොමලා දිහා බලනවා. දැන් මේ ඔක්කොමලා බලන ඉන්න මෙයා දැන් මොනවද කියන්න එන්නේ කියලා. දැන් මොකද්ද කියලා කියන්නේ ඇති අයියෝ මේක පිත්තල බං කියලා කියනවා. පිත්තල කියලා කියන්න තමයි මෙච්චර බිල්ට් අප් දීලා තියෙන්නේ. දැන් මෙයාලා මේ ටම්ලර් කියනවා අනිවාර්යෙන් උන් මේ භාජනය ගන්න මෙතනට එයි අයියේ කියද්දි උන් ආව මම වෙඩි තියලා මරනවා අද නම් කියලා කියනවා. දැන් ඌත් එකම එළිය සද්දයක් ඇහෙනවා. දැන් මෙයා තුවක්කුව තියාගෙන ඉන්නවා වෙඩි තියන්න බලගෙන අරුන් දෙන්න වෙන්නේ නැති කියලා. දැන් ඒත් එකම දොර අරගෙන ඉන්නේ කවුද? බායි. දැන් බායි ඇවිල්ලා බලද්දි මෙයා තුවක්කුව දික් කරන් ඉන්නවා. දැන් බායි කියනවා අවු ගෙදරට එන අමුතුන්ව කොහොමද පිළිගන්නේ තමුසේ කියලා කියනවා. දැන් මෙයා කියනවා මේක නෙමෙයි වෙන ප්‍රශ්නයක් මොකද්ද කියලා බායි අහනවා. දැන් මෙයා කියනවා අර අරුන් දෙන්න අර ඔයාව හෙළුවෙලින් තිබ්බේ උන් දෙන්න මේගේ ප්‍රශ්නයක් කියලා කියනවා. එහෙනම් මම යන්නද කියලා ඉවරලා බායි සේප් එකේ කැපෙන්න යනවා. දැන් මේ බායිට පොඩ්ඩක් බයයි යාලා ගැන. දැන් එහෙත් එකම වාහනයක් කඩාගෙන එනවා ගේ මැදට කඩාගෙන එනවා. දැන් කවුද මේ වාහනේ කඩාගෙන එන්නේ? අර මොට්ටයි ආක්ෂයි මාෂයි. දැන් මොට්ටෝ චූන් කරලා ඉවරලා මෙයාලා මේ ගේ මැද කඩාගෙන ඉවරලා එතනට එනවා. අර භාජනය ගන්න මොට්ටර මොකුත් තේරෙන්නේ නැහැ. දැන් මානසත් කියන භාජනය ගත්තොත් වෙඩි තියනවා කියලාගෙන ඉන්නවා. දැන් ආක්ෂ බොරු
සීන් එකක් දානවා. ඉතින් බායි අපි ගැන පොඩ්ඩක් කියලා තියන්න. ඈ අපේ හැටි දන්නවනේ අපි මේ බය නැතු මෙහෙම ආවේ මොකක් හරි හේතුවක් ඇති වුණේ කියලා ඉවරලා ආක්ෂ බොරුවට ඉතින් බායව බය කරනවා. දැන් බායි මොකද කරන්නේ? ඕක අතහැරලා දාන්න කියලා ඉවරලා තුවක්කුව අල්ලලා විසික් කරද්දී තුවක්කුව ගිහිල්ලා අර භාජනේට වැටෙනවා. මොට්ට ඉක්මනින්ම භාජනේ උස්සගෙන යනවා පිටිපස්සට. දැන් මෙයා මොකද කරන්නේ? ඒකේ තුවක්කුව අරන් වෙඩි තියාගෙන ගිහිල්ලා උණ්ඩ ඉවරයි කියලා දැනගන්නවා මානසාත්. උණ්ඩ ඉවරයිනේ කියලා ඉවරලා hina වෙද්දී අර භාජනයේ ඇතුලේ තව තුවක්කු මැවෙනවා. මොකද මේ භාජනයේට එක තුවක්කුව වැටුණානේ. දැන් ඉතින් මෙයාලට මුකුත් තේරෙන්නේ නැහැ. අරයා තුවක්කුව අරගෙන ඒකෙන් වෙඩි තියාගෙන යනවා. දැන් ඉතින් මෙයාලට මුකුත් තේරෙන්නේ නැහැ. දැන් මොට්ටවත් දාගෙන ඉවරලා මෙයාලා වාහනේත් අරගෙන අර භාජනෙත් අරගෙන එතනින් කැපෙනවා. අරයාලත් මෙයාලගේ පස්සෙන් පන්නනවා භාජනේ ගන්න. දැන් ඉතින් අරයා මේකෙන් තුවක්කුව අරන් වෙඩි තියනවා. දැන් මොට්ට මේ මොකද්ද කියලා බලන්නත් ආසයි. දැන් මොට්ට මේකේ ඔක්කොම තුවක්කු ටික එළියට ගමු කියලා භාජනේ අනිත් පැත්ත හරවද්දී ඒකේ තුවක්කු ටික නැති වෙනවා. මොකද භාජනේ අනිත් පැත්ත හැරෙුවේ ගමන් ඒකේ මැවෙන එක නැති වෙලා යනවා. දැන් ඉතින් මෙයාලා වාහනේ අරගෙන යද්දි කොහොම හරි වාහනේ මඩවලක හිර වෙලා නතර වෙනවා. දැන් ඉතින් මෙයාලා කැපිලා ඉවරලා වාහනේ එහෙමම දුවනවා භාජනේත් අරගෙන. දැන් ඉතින් මෙයාලා පන්නන් ඇවිල්ලා කට්ටිය මෙයාලට බොවා ගහලා භාජනේ ගන්න යද්දී මෙයාලත් ඒ කට්ටිය ඔක්කොටම ගහනවා. දැන් මේ සෙට් එකෙනුත් කොහොම හරි මේ ඩබල් බේරලා ඉවරලා භාජනේ අරන් කොහොම හරි යන්න තමයි යන්නේ. මොකද මේ කොහොම හරි මෙතනින් පැන ගන්න. දැන් පැන ගන්න වෙන ක්‍රමයක් නැහැ. දෙපැත්තෙන්ම කට්ටිය එන හින්දා මෙයාලා මොකද කරන්නේ? අර පාලමෙන් පල්ලෙහාට භාජනෙත් අරගෙනම පයින්නවා. දැන් ඉතින් භාජනෙත් අරගෙන පයින්නවා. දැන් මෙයාලා බොහොම අමාරුවෙන් පීනලා ඉවරලා ගොඩකට එනවා. දැන් භාජනේ ගියා කියලා තමයි මේ මාෂායිම හිතාගෙන ඉන්නේ. දැන් ඉතින් මෙයාලා ගොඩ බිමට ඇවිල්ලා ඉන්න. දැන් භාජනෙත් මෙයාලගේ අතේ නැහැ. දැන් භාජනේ නැති වුණා වගේ ඉතින් ආක්ෂා ඉතින් මාෂාත් එක්ක කතා කර ඉන්නවා. දැන් මාෂා කියන අපේ මේ උත්සාහය නැති වෙලා ගියානේ. අර භාජනේ එහෙමනම් අපේ අතේ තිබ්බනම් අපි ඉතින් අපිටත් ගානක් තියාගෙන අනිත් මිනිස්සුන්ටත් උදව් කරන්න තිබ්බ නේද කියලා කල්පනා කර ඉද්දී එහෙනම් අපි උදව් කරමු මේ තියෙන්නේ භාජනේ කියලා. මෙයාගේ කකුලේ රඳවගෙන ඉඳලා තමයි තියෙන්නේ භාජනේ. දැන් ඒත් එක්කම මාෂා පුදු වෙනවා භාජනේ මෙයාලට හම්බුණානේ. මොන්න ටික කාලයකට පස්සේ දැන් මේ භාජනේ ගැන කිව්ව ආච්චිගේ නමින් මෝල් එකක්ම පටන්ගෙන මෙයාලා ඉතින් ඔක්කොටම මිනිස්සුන්ට උදව් කරනවා. සල්ලි බෙදනවා, ගෑස් සිලින්ඩර් බෙදනවා. එයාගේ ෆොටෝ එක තමයි දාලා තියෙන්නේ. දැන් ඉතින් අර රාහුල් මොකද උනේ? කොහොම හරි එතනින්ම කොමඩි නළුවෙක් වුණා. එයාත් එතනින් ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට ගියා. දැන් ඉතින් අර මෙයාලා තාම හොයනවා අර භාජනේ තිබ්බ තැන කට්ටිය හොයවිද්දී මගදී මෙයාට අර මන්ත්‍රකාරයා මාට්ටු වෙලා ඒ පොරට බැනලා ඉවරලා ඒ මන්ත්‍රකාරයා මෙයාට මන්ත්‍රයක් මතුරනවා. දැන් ඉතින් සල්ලි ගොඩක් මවලා ඉවරලා මේ මොට්ටරත් ගෙනලා දෙනවා මෙයාලා. දැන් ඉතින් සල්ලි මෙව්වට වැඩක් නැහැනේ. සල්ලි ඔක්කොම එකම කෝඩ් එකනේ. ඒ නිසා පොලිසිය මොට්ටවත් අල්ලන් ගිහිල්ලා. අර මානසාත්ලාගේ ගෙදර හරකෙක් හිටියනේ පිංකි කියලා. ඒ ඇත්තටම හරකෙක් නෙමෙයි. අර මන්ත්‍රකාරයා මතුරු පාර අර රායප්පයි කියන්නේ එයාගේ තාත්තා තමයි හරකා විදියට ගෙදර ඉන්නේ. ඔන්න ඉතින් මේ මූවි එක මෙතනින් ඉවරයි. මම හිතනවා මේක සුපිරි ජොලි සීනුත් එක්ක තිබ්බ ලස්සන මූවි එකක් වෙන්න ඇති කියලා. ඒ නිසා මතක් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ සුපිරි මූවි ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් බලන්න. මතක් කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න.